राघक्यो निम्भानं चंखवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संगमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता सन्तुपसत् चरणं शरणं जनानां ब्रह्मादिमूलिमनिरं शिशमावहन्तं पङ्केरुहावमुदुको मलचारुअन्नं वन्दामि चक्रवर्लक्ष्मणमादनानं महापुलवसे समट पिहिट गुणैताओ आकाशे से अनंत गुणैताओ महामेरुवसे सार गुणैताओ महासायुरसे ගැඹුරු ගුණැත්තාවෝ හිරු මඩලසේ තේජස් ගුණැත්තාවෝ සඳ මණ්ඩලසේ සෞම්‍ය ගුණැත්තාවෝ මගේ ලොව එකම හිරු මණ්ඩල දීපදෝත්තමෝ නිසභවෝ අතුලෝ ශාක්‍ය කුල තිලකෝ දස බලධාරී සර්වඥ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වතුනි, බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න වාසනාව පින තිබුණ අය හැටියට අපේ ජීවිත තුළ අපි කල්පනා කරන්න ඕන, අපි හිතන්න ඕන කෙලෙස් වලට යට වී ආපු සංසාර ගමනක තව තවත් කෙලෙස් වලට යට වෙලා මේ සංසාර ගමන දුකටපත් වී යනවාද? එහෙමත් නැත්නම් ධර්මයේ තුල දියුණු කළ යුතු ගුණ ධර්ම දියුණු කරලා මේ සංසාර දුකින් නිදහස් වෙනවාද කියන කාරණාව අපි හොඳට විමසා බැලිය යුතු දෙයක්. අපි කවුරුත් නොදන්නා වුණාට, අපි කවුරුත් නොහිතනවා වුණාට බුද්ධ ශාසනයක මිස මේ විශ්ව ධාතුව තුළ මේ සසර ගමන තුළ මේ සසරෙන් නිදහස් වෙන පණිවිඩය, සසරෙන් නිදහස් වෙන මඟ අපිට අහන්න ලැබෙන්නේ නැහැ. අපිට මේ ලැබිච්ච උතුම් දායාදේ, අපිට මේ ලැබිච්ච වටින දේ ඊටාම ශ්‍රේෂ්ඨ ධර්මයක්, ශ්‍රේෂ්ඨ ලාභයක්, ශ්‍රේෂ්ඨ අවස්ථාවක් කියන අදහස අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ ලෝකේ සම්මත වශයෙන් තියෙන බොහෝ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න විහිංස මහන්සි වෙන උත්සුක වන අපි අපේ නිවන් මඟ පිණිස තියෙන ධර්ම කරුණු දියුණු කරගන්න
කොතෙක් දුරට මහන්සි වෙනවාද කියන කාරණාව අපි තුලින් විමසා බලන්න ඕන. මේ සංසාරයෙන් අපි නිදහස් වෙන්න ඕන පින්වතුනි. මේ සංසාරේ අපි දැන් පවතින මට්ටමින් පේන හොඳ ටිකට වඩා පවතින මට්ටමින් එහාගේ සංසාරේ විඳින්න තියෙන දුක්ඛ ස්කන්ධය අසීමාන්තික වූ එකක් නිසා බුදුරජාණන් වහන්සේ දුක මනාකොට සර්වඥතා ඥානයෙන් දැක්කා. ඒ දැකපු නිසාම සත්වයන් කෙරෙහි හටගත්ත කරුණාවක්. ඒ කරුණාවට අපි කියනවා මොකක් කියලාද? මහා කරුණාව කියලා. කරුණාව කියන වචනේ විග්‍රහය අපිට ධර්මයේ හම්බෙන්නේ පරදුක්ඛේ හදයන් කම්පේතිටි කරුණා. අනිත් සත්වයන් දුකටපත් වෙලා ඉන්නකොට අනිත් සත්වයන් පීඩාවටපත් වෙලා ඉන්නකොට හදවතේ ඇති වෙන කම්පා ගතියට හදවතේ ඇති වෙන සංවේගයට තමයි මේ කරුණාව කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ අර ලැබුගිනි වලින් ගම් වතුරින් ඊළඟට ගත්තාම භූමිකම්පා වලින් පීඩාවටපත් වෙච්ච අය මාධ්‍ය හරහා ඔයගොල්ලෝ දැක්කහම ඔයගොල්ලන්ගේ හදවතට ආව අනේ අපුයි කියලා කම්පාවක් කනගාටුවක් සංවේගයක් උපන්නා. අනේ මේ අය දුකටපත් වෙලා නේ කියලා හිතුණා. ඒ කම්පාවට ඒ හිතේ ඇතිවෙච්ච ස්වභාවය තමයි කරුණා. අපිට හිතෙනවා පිහිට වෙන්නේ අයට. ඒ පිහිට වෙන්න හිතුණාම අපි සමහර වෙලාවට බඩු ටිකක් හරි එකතු කරලා යවන්න ඕනේ. දැන් මේ පහුගිය දවස්වල බුරුම රටේ විශාල භූමිකම්පාවක් ඇති වුණා. විශාල වශයෙන් මොකද ස්වාමීන් වහන්සේලා ලක්ෂ 10කට එහා ඒ රටේ වැඩ ඉන්නවා මහා සංඝරත්නය. දැන් අපේ රටේ ගත්තාම 20000ක්වත් නැණි හරියට ස්වාමීන් වහන්සේලා ගණනය කරලා බැලුවොත් පැවිදි වෙලා ඉන්න පිරිස කෝටි 2ක් ඉන්න රටක පැවිදි වෙලා ඉන්න පිරිස 20000ක්වත් නැහැ. අර බුරුම රටේ ලක්ෂ ගණන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එක දන්ශාලාවක සමහර වෙලට දහස් ගණනක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට ඒ ලක්ෂ 10කට එහා වැඩ ඉන්න සංඝරත්නයේ වැඩ ඉන්න රටේ භූමිකම්පාව ඇති වුණ වෙලාවේ අපිට දැක්කහම හරි සංවේගයක් උපන්නා නේ කියලා හිතුණා. ඒ වෙලාවේ ලංකාව ඇතුලේ පන්සල් වලින් බඩු එකතු කරලා යවුවා. අපි පිහිට වුණා. අපි මෙහිනොත් බුරුමේ ආධාර එකතු කරා විජේරාම පන්සලට අපේ ගබඩාවට හම්බෙලා තිබුණ ඔක්කොම ලොරි එක පටවගෙන ගිහිලා අපි අන්තයේ වෑන් එකට එන්න කියලා වෑන් එකේ පටවගෙන ගිහිල්ලා අපි දීලා ඒ පිහිට වුණා. අපිට පිහිට වෙන්න හිතනවා. දැන් සතෙක් ලෙඩ වෙලා ඉන්නකොට අපිට මොකක් කරන්න හිතෙනවද? පිහිට වෙන්න හිතෙනවා. එහෙම පිහිට වෙන්න හිතෙන්නේ ඇයි? මොකක් නිසාද? අනුන්ගේ දුක දැක්කහම හිතේ ඇති වෙනවා කම්පාවක්. ඒකට කියනවා මොකක් කියලාද? කරුණා කියලා. දැන් ඔයගොල්ලෝ එහෙම කරුණාවක් ඔයගොල්ලන්ගේ හිතේ අපේ හිතේ ඇති වෙන්නේ ඒ සත්වයා සාංශාරික වශයෙන් විඳින දුක දැකලාද? ඒ මොහොතේ විඳින දුක දැකලාද? ඔයගොල්ලන්ගේ හිතේ හිත හොස් ගාලපත් වෙන්නේ අනේ අපොයි කියලා හිතෙන්නේ නේ. දැන් ඔන්න මම ඉස්සල්ලා අර දාන වෙලාවේ අර අපි ගියේ ගම්මාන ගැන විස්තර කියලා මෙහෙම අනුරාධපුරේ මහා සෑය වැඳලා හිටියේ නෑ වැඳපු නිතියත් එතන හිටියා කියලා කිව්වහම දානෙට යන ගමන් අපේ නනීදෝ කිව්වා අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ආයේ ගමට වඩිනවා නම් ඒ මහා සෑය වැඳලා නැති ආයෙ එකතු කරගන්න මම බස් එකක් අනුරාධපුරෙන් හොයලා මහා සෑය වන්දවන්න. ඔය මොකද්ද හිතේ හටගත්ත කරුණාව. අනේ මං උදේ හවස වඳින්න මට පුළුවන්කම ලැබුණාට ඒ අයට බෑ. ඒ කියන්නේ අපිට කාට හරි උදව් කරන්න හිතෙන්නේ පිහිට වෙන්න හිතෙන්නේ මොකක් නිසාද? කරුණාව නිසා. දැන් මේ කරුණාවෙන් අපිට කොච්චරක් දුරට ඒ අයට පිහිට වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගාව තියෙන කරුණාවෙන් අපි දුකටපත් වෙලා ඉන්න සත්වයකට කොච්චරක්ද පිහිට වෙන්න පුළුවන්කම තියෙන්නේ. පිහිට වෙන්න පුළුවන්කම තියෙන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට කන්න දෙන්න පුළුවන්. අඳින්න නැති කෙනෙකුට අඳින්න දෙන්න. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දෙන්න පුළුවන්. ඒ මොහොතේ යා විඳින දුකට යම්කිසි සහනයක් වෙනවා මිසක් එයා ඒ දුකටපත් වෙලා ඉන්න සැබෑ හේතු ටිකට අපිට උදව්වක් කරන්න බෑ. මේ හේතු ටික නැති කරගන්නනේ. දැන් කෙනෙක්ට කන්න නැත්තම් ඒ නැති වෙලා තියෙන්නේ මොකක් නිසාද? ආහාර ලැබෙලා නැති නිසා. කෙනෙක්ට නිවාසයක් නැත්තම් මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? යාන වාහන පහසුකම් ආදී සපයලා නැති නිසා.
කෙනෙක්ට ඇස් පේන්නේ නැත්නම් ඒකට හේතුවක් තියෙනවා. ඒ වගේ මේ සත්‍යය විඳින සෑම දුකකටම අතීත හේතුවක් තියෙනවා. අතීත හේතුවක් නිසා තමයි වර්තමානයේ දුක කියන එක සත්වයාට බොහෝ දුරට හම්බ වෙන්නේ. සියල්ල ලැබෙන දුක් කර්මෙන් එනවා කියලා නෙමෙයි මේ කියන්නේ. සමස්තය ගත්තාම එහෙමයි. විසමාචාරී භාවය නිසා දුක් හටගන්නවා. විසමාචාරී භාවය කියලා කියන්නේ දැන් අවේලාවේ ගමන් යන එක හොඳ එකක්ද නරක එකක්ද? දැන් අවේලාවේ ගමන් යනවා. රාත්‍රී රාත්‍රී යනවා. එතකොට හොරකම් කරාම අල්ලන්නේ. මේ කර්මය නෙමෙයි. මොකක් නිසා? සමහර විටක කර්මයක් තියෙන්නේ නැති. හැබැයි ඒක අපිට තේරුම් ගන්න බෑ. සමහර විටක කර්මයක් නෙවෙයි අර විසමාචාරයේ හැසිරීම නිසා. අවේලාවේ නානවා. අවේලාවේ රෑ පාන්දරයි සීතලේ නාන. දැන් මොකද වෙන්නේ ටික දවසක් යනකොට? මොකක් වෙනවද? සීම හැදෙනවා. වැඩිපුර පැණි රස ಜಾති කනවා. මොකද වෙන්නේ කාලයක් යනකොට? දැන් මේ මොකක්ද ඒකට හේතුව? විසමාචාරයේ පැවැත්ම. කර්මයෙන් එන කොටසකුත් තියෙනවා. විසමාචාරී පැවැත්ම නිසා අපිට ලැබෙන දුක් ටිකකුත් තියෙනවා. දැනම වැරදි කරන මිනිස්සු අසුරු කරන්න ගියාම මොකද වෙන්නේ? අපිට දුක හම්බ වෙනවා. ඒක කර්මයෙන් එන එක. කර්මයෙන් එන කොටසකුත් තියෙනවා. දැන් මේ සියලු දුක් ටික සංසාරේ සැකසෙන්නේ සත්වයා තුළ පවතින මොකක් නිසාද? කෙලෙස් නිසා. මොනස් නිසාද? කෙලෙස් නිසා. දුක් හැදෙන්නේ මොනවාගෙන්ද? මේ අවිද්‍යාව මුල් වෙලා කෙලෙස් නිසා. එතකොට බුදු කෙනෙක් තුල පවතින කරුණාවට ආන්නේ කෙලෙස් නැති කරන්න අනුශාසනා කරන්න පුළුවන්. ඒක හරි පුදුම අසිරිමත් කාරණාවක්. දැන් අපිට ඒක කරන්න බෑනේ. අපි දැන් ලෝභය නැති කරන්න කියලා කාට හරි කරුණ කිව්වොත් ඒ මනුස්සයා උපදින්නේ මොකද්ද? ද්වේෂයෙන් උපදිනවා. අපි කරුණ ටික කියන්නේ මොකටද? ලෝභය නැති කරන්න. අන්තිමට මේ මනුස්සයා මොකක් ඇති කරන්නද නවතින්නේ? ද්වේෂය ඇති කරන්න නවතින්නේ. අපි කියන්නේ කිව්වොත් බුදු කෙනෙක්ට ලෝභයෙන් එන නපුර පේනවා. ඒ නපුරට ලෝභය නැති කරන්න බණට කිව්වහම ලෝභයම නැති වෙනවා. සමහර කෙනෙක් දුක් විඳින්නේ ද්වේෂය නිසා. එතකොට ඒ ද්වේෂය නැති කරගන්න මොකක් කරනවද? බණ කියනවා. බලන්න බුදු කෙනෙකුගේ කරුණාව නිසා ඒ කරුණාවට කියන මොකක් කියලාද? මහා කරුණාව. ඇයි? හැම කෙනෙකුටම සියලු දුක් වලින් නිදහස් වෙන මඟ අවුත්තමයන්න් වහන්සේ මහා ප්‍රඥාවන්තයන්න් වහන්සේ කියලා දෙනවා. ඒකට මේ මහා කරුණාවෙන් සමන්නාගත බුදුහාමුදුරුවෝ මේ මුළු සංසාර ගමනම දැක්කනේ. මුළු සංසාර ගමනම අවබෝධ කළා. ඒ අවබෝධ කරපු නිසා ඕන කෙනෙකුට ගැළපීලා යන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන්. අර එක වෙලාවක බමුණෙක් ඇවිල්ලා අහන බුදුහාමුදුරන්ගෙන් ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ අහන ප්‍රශ්නට ලස්සනට ගැලපෙන්න උත්තර දෙනවා නේ? ඒ කියන්නේ බුදුහාමුදුර හැම ප්‍රශ්නයකටම මොනා කරලා තියෙනවද? උත්තර දීලා තියෙනවා. හැම ප්‍රශ්නයකටම මොනා කරලා තියෙනවද? වැරදි. හැම ප්‍රශ්නයකටම උත්තර දීලා නැහැ. ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රශ්නයක් ඇහුවාම කෙලින් උත්තර දෙනවා. ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්න අහලා උත්තර දෙනවා. ප්‍රශ්නකින් උත්තර දෙනවා. සමහර ප්‍රශ්න තියෙන උත්තර දෙන්නේ ඒවට කියන මොකක් කියලාද? තපනීය ප්‍රශ්න. ප්‍රශ්න 9ක් තියෙනවා. ඒවට බුදුහාමුදුරු උත්තර දීලා නැහැ. නිසා ඔයගොල්ලොත් උත්තර දෙන්න හොයන්න යන්න එපා ඒවට. බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද? ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? මේ ලෝකේ කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? ඔව් හොයන්න යන්න. ඒවට උත්තර දීලා නැහැ. හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා කියන්නේ බෑ. තපනීය කියලා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට උත්තර දීලා නැහැ. එතකොට බුදු කෙනෙක් සත්‍යයේ විමුක්තියට අදාළ සියලු කරුණු ටික දේශනා කරනවා. බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නට ගැළපීලා යන්න උත්තර දෙනවා නේද? ඔය උත්තර දෙන්නේ ඔබ වහන්සේ කනින් ප්ලෑන් කරන් ඉන්නවද කියලා අහුවා. මෙහෙම ඇහුවොත් මෙහෙම උත්තර දෙනවා කියලා ප්ලෑන් කරන් ඉන්නවද කියලා අහුවා. මේ මිනිස්සුන්ට හිතන දේ වුණාට හිතන දේ නේ. සම්මා සම්බුදු කෙනෙකුගේ අනාවරණ ඥානය ගැන අදහසක් නැති කෙනෙක්ට හිතෙනවා අම්මපා ඔය නම් කලින් සැලසුම් කරගෙනමයි ඉඳලා තමයි උත්තර දෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ බමුණගෙන් අහනවා හරි ලස්සන දෙයක්. මොකක්ද අහන්නේ? බමුණනි කවුරු හරි මිනිසෙක් ඉන්න ඒ මිනිසයා කරත්තයක් හදනවා.
කරත්තේ රෝද ඔක්කොම ටික හදලා කරත්තේ කාට හරි දෙනවා. ඒ මිනිස්යාගෙන් ඒ කරත්තේ ගැන අහන්න ගියාම ආයි හිත හිතා ඉන්න ඕනද කියලා අහන උත්තර දෙන්න. හිත හිතා ඉන්න ඕනද? නෑනේ. ඇයි ඉන්න ඕනේ නැත්තේ? ආදැන් මොන මෙතන අම්මා කෙනෙක් මොනවාද? පොලොස් සම්බුලක් හදනවා. අද පොලොස් සම්බුල හදලා දුන්නාම ඒ දුන්න කෙනා ටික දවසකින් ඇවිල්ලා පොලොස් සම්බුල ගැන අහනවා. දැන් ප්ලෑන් කරන් ඉන්න ඕනේ උන්ට උත්තර දෙන්න පුළුවන්ද බැරිද? පොලොස් ගෙඩිය සුද්ධ කරපු විදිය, කපපු විදිය, කොහැල්ල අරපු විදිය, තම්බපු විදිය, ඊට පස්සේ පොලොස් සම්බුලට 3-5 ඔක්කොම දන්නවනේ දාපු ප්‍රමාණ විදි. ඒ උන්ට කියන්න පුළුවන්. උන්ද ඒක හදමු නිසා. ඒ වගේ බුදුහාමුදුර හරි ලස්සන කතාවක් කියනවා. මේ ලෝකෙ මිනිස්සුන්ට අහන්න තියෙන කාරණා 4ක් පිළිබඳව. මොනවද ඒ කාරණා 4? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. කොහෙන් ගත්තත් ප්‍රශ්න තියෙනවා නම් තියෙන්නේ ওই ටික අස්සේ මිනිස්සුන්ට අහන්න ඕනෙව තියෙන්නේ. එක්කෝ හිතන ඒවා ගැන. Tamante හිතන ඒවා ගැන. ඒවට කියන චිත්ත, චෛතසික. සිතත් සිතුවිලි. සිත සහ ඒ සිතට සාපේක්ෂව පහළ වෙන සිතුවිලි ගැන අහන්න තියෙනවා. එක්ක රූප. ඒ ඇරෙන්න වෙන මොකද නිර්වාණ ධාතුව ගැන නම් මිනිස්සු අහන අඩුයි. තමන්ට හිතන එක ගැන තමන්ට දැනෙන එක ගැන මිසක් වෙන එකක් ගැන මිනිස්සුන්ට අහන්න පුළුවන්. මෙහිම වෙන්නේ ඇයි? අර එහෙම උනේ ඇයි? අර එහෙම වෙනකොට මගේ හිතට මෙහිම වෙන්නේ ඇයි? ඔය ටිකනේ අහන්න තියෙන්නේ. අද වුණත් ප්‍රශ්න හැටියට ගත්තොත් මිනිස්සුන්ට තියෙන ඔච්චරයි. රූප ගැන. අනේ මෙහිම වෙලා තියෙනවා මෙයාට මේ මොකද? එතකොට බුදුහාමුදුරු මතක් කළා. චිත්ත කිව්වම සිත් කීයක් තියෙනවද? 89. චෛතසිකවම සිතුවිලි කීයක් තියෙනවද? 52යි. රූප කිව්වම කීයක් තියෙනවද? 28යි. එතකොට කවුරු හරි කෙනෙක් ওই ටික ගැන නම් ඇවිල්ලා අහන්නේ ওই ටික පිළිබඳව අන්තිමටම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේට අයි හිතා ඉන්නවද? ප්ලෑන් කර ඉන්නවද? අහනකොටම දන්නවා මේක ගැන අහන්නේ කියලා. අහනකොටම උත්තර දීලා ඉවරයි. අහනකොටම පිළිතුරු දීලා ඉවරයි. ඒ නිසා මේ ලෝකයේ සියල්ල අවබෝධ කරගත් උත්තමයන්න් වහන්සේට පේනවා මේ මිනිස්සු මේ කෙලෙස් වලට රැවටිලා මේ කෙලෙස් වලට අහු වෙලා මේ සංසාරේ විඳ විඳ යන දුක පේනවා. ඔයගොල්ලෝ දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කාලා බීලා ඇදලා පැලඳලා මේ අතපය දිගේ අරලා හොඳ ඇඳක නිදාගෙන හොඳ පහසුගේක ඉඳගෙන යාන වාහන වල ගියාට මතක තියාගන්න මේ මහ පොළොවේ මේ හරක් දාලා යන බොම්බිටි එකතු කර කර හිටපු කාලයක් අපේ තිබ්බ ගොමුකුරු මිනියෝ වෙලා. අපි කාගෙත් මගෙත් එහෙම අපි කවුරුත් එහෙමයි. පස්සාරහරගේ ගැඩවිල් වෙලා හිටපු කාලයක් අපේ තිබුණා. දන්නවද? කවුරුමි කුකුල වෙලා පණු අහුල කාපු කාලයක් හිටියා. බල්ල බලල කුණු විච්චිය පොරක කාපු කාලයක් තිබුණා අපේ. එහිම සංසාර ගමනක් අපිට තිබුණාවත් කියලා අදහසක් නැතුවනේ අපි ජීවත් වෙන්නේ. අපේ හිතට කෙලෙස් කෙලෙස් වලට එන්න ඉඩ දීලා අපි දවස් තිස්සේ බලාගෙන ඉන්නේ එහෙම එකක් අපේ අතීතයේ තිබුණවත් කියලා දන්නේ නැතුවනේ. අදහසක්වත් නැහැ නේද? ඒ නිසා මේ ඇහැරා කන හරහා නාසය හරහා දිව හරහා කෙලෙස් එන්න දීලා අපි මේ කෙලෙස් වලට අදාළ ජීවන රටාවක් තුල ඉන්නවා. කොච්චර භයානකද මේ සංසාර ගම. මහා කාරුණිකයන් වහන්සේ දැක්කා මේ මිනිස්සු නොදන්න කමට ලෝභ කර කර ද්වේෂ කර කර ඊර්ෂ්‍යා කර කර කෙලෙස් උපද්දව ආපහු යන්න හදන එතනට. අර ගොම එකතු කරපු මේ පපොළව හාර පණුව කකා තමන්ගේ ඇඟේ මස් කඩාගෙන කාපු പ്രേත ලෝකවල ඉපදිපති ආපු තැනට මේ යන්න හදන්නේ කියලා භාගතුන් වහන්සේට පේනවද නැද්ද? පේනකොට උන්වහන්සේගේ හද මණ්ඩලෙ කොහොම කරුණාවක් උපදිනවද කියනත. අපිට මේ සත්‍යෙක් විඳින පුංචි දුකක් දැකලා අපේ හිතට අනේ අපොයි කියලා හිතලා අපි කන බත්පත දෙන්න හිතෙනවා නම් නේ කන බත්පත දෙන්න හිතෙනවා නම් දැන් අර ගෙවල් වලට ගියාම ඒ ගෙවල් වල තියෙන ආහාර රටාව දැක්ක මේගොල්ලෝ නේ. අපේ අම්මලා ගියායේ මෙතන ඉන්නවනේ කවුද ගියේ? මනක්කොළේ මේ අම්මා ඉන්නවා. අපේ පීසිලි අම්මලා පිටිපස්සේ ඉන්න අම්මා අපේ යනක පුතාලා ගියා. මතකයි තියෙන දීපාල් මහත්තයා. ඒ විස්තරය වහම ආන්දරනේ අපි මාළු ටිකක්වත් අරගෙන ඇඹුල් තීතියල් ටිකක් දාගෙන යන් කියලා මට කිව්වා ඉස්සල්ලා.
දැන් ඒ කියන්නේ අපිට හිතෙනවා අනේ පව් කියලා. දැන් මේ මනුස්ස ලෝකේ කෑම නැතුව ඉන්න එකට හොඳ අර තිරිසන් ලෝකයේ සතර අපාය අවිචියට වැටලා දුක් පිළින එක තමයි. ඒ දෙකෙන් මොකද දරුණු? දැන් අර පොඩි දෙයක් කාලා හරි ඉන්නේ කොහෙද? ඒක ගැන කියනකොට අපේ හිතේ එච්චර කරුණාවක් උපදිනවා නම් මගේ බුදුහාමුදුරන්ට අර විඳින අපාදුක පේනකොට කොහොම කරුණාවක් උපදිනවද සත්‍යය ගැන. ඒ නිසා තමයි උන්වහන්සේට කියන්නේ මොකක් කියලා? මහා කාරුණිකයි කියලා. ඒ කාරුණිකයන් වහන්සේගේ ශාසනය ඔයගොල්ලෝ නිකන් කාලේ ගත කරන්න එපා. ඒ මහා කාරුණිකයන්ගේ ශාසනයට ආපු ඔයගොල්ලන්ගේ ජීවිතේ නැසෙන්න දෙන්න එපා කුසල් දහම් වලින් ඈත් වෙලා. ඒ නිසා අන්නේ මහා කාරුණිකයන්ගේ ශාසනයට ආපු ඔයගොල්ලන්ට මින් මනතට සතර අපායට නොවැටි ඉන්න ක්‍රමය ගැන මම දැන් මේ කියලා දෙන්නේ. මොකට නොවැටි ඉන්නද? මින් මනතට මේ කියන කරුණ ටික ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ගලේ ගෙහුවා වගේ සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ ගලේ ගෙහුවා වගේ කියන්නේ ගලේ ගෙහුවොත් කුඩු වෙනවා මම යායක දෙකක් නැහැ. මං නතර වෙන්නේ නැහැ නේ. මං නතර වෙනවද? ඒ කියන්නේ ඒක වෙනවමයි. ඒ වගේ අදහසින් මං කියනවා ආයේ මේ කරුණ ටික ඔයගොල්ලෝ හදාගත්තොත් ඒ කාන්තෙන් සතර අපායට වැටෙන්නෙම නෑ. ඒ ගැනයි අද කියලා දෙන්න මම මේ සූදානම්. දැන් ඒක කියන්නේ මෙච්චර කාරුණික හඳමඩලක් තියෙන බුදුරජාණන් වහන්සේ ශාසනයට ඇවිල්ලා උන්වහන්සේට මේ පෙනිච්ච සංසාර දුකින් නිදහස් වෙන ධහම කියලා තියෙද්දි අපි ඒකේ රැකවරණයක් හදාගන්න නැත්නම් ඇත්තටම අපි මෝඩද නැද්ද? ඇත්තටම අපි මහා අමුමාමු ගොම්මගොම් මෝඩයෝ ටික. ඇත්තට බොරුද? හැදෙන්න ඕනේ දවස ගානේ මේක නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා එහෙම කිව්වේ තරහ වෙන්න එපා එහෙම කිව්වා කියලා. අද දවසේ නම් ඔයගොල්ලෝ ඒ මට්ටමින් මිදිලා. ඒ අර චාරිත්‍ර ටිකකට එල්ලිලා මේ කන බොන එකකට ඔය මොහොතකට මේ කරන එකට එල්ලිලා සංසාරය කුසල හදාගත්තේ නැතුව දාවනේ. ප්‍රඥාවන්ත විදිහට ඇත්තටම සිංහලයේ අවුරුද්ද කවද්ද පුළුවන් නම් කියන්න. වෙසක් පොයේ දවස. සිංහලයා සමරන්න ඕනේ අවුරුද්ද මොකද්ද බෞද්ධයා? වෙසක්. මතක තියාගන්න. ඇයි? බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන දවස. සැබෑ අපේ අවුරුද්ද. ඒ ගැන අපි කතා කරන්නේ සාම්ප්‍රදායත් එක්ක අපිට ගැටෙන්න ඕනේ නැති නිසා ඒව කරන අය කරපුවා. ඔයගොල්ලොත් ගෙදර ගිහිල්ලා ඒව කරාට කමක් නැහැ. හැබැයි ඒ වගේ එල්ලිලා ඒව නොකර හිටියොත් අපිට මහා නපුරක් වෙයි නේද? දැන් වෙලාවට ලිපගිනි මිලුවේ නැත්තම් ඉවරයි. එහෙම එකක් නෑ. මුලවනවා නම් ලිපි කළ මුලවන්න නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඉතින් මෙච්චර කල් ඔයගොල්ලෝ ලිපු ගිල මිලුවේ වෙලාව බලලේ. මේ සම්ප්‍රදායට ගහනව නෙවෙයි. ඒ සම්ප්‍රදාය එල්ලිලා ඉන්න එපයි මේ කියන්නේ. ඒක උපාදාන කරගන්න එපා. ඒක නොකර හිටියාම බෑ කියලා එකකට එන්නේ එපා. ඊට වඩා ඔයගොල්ලෝ දවසකට පැයක් භාවනා කරන එකට ආස කරන්න. දවසකට විනාඩි 15ක් හරි භාවනා කරන එකට කැමති වෙන්නේ ඊට වඩා. ඒකට ලෑස්ති වෙනවද අපි ওই විදිහට? දැන් මේ හිතයි අනිද්දටයි ලෑස්ති වෙන තරමටම ලෑස්ති වෙන මට්ටමට භාවනා කරන්න ලෑස්ති වෙනවද? කොහොමද ලෑස්ති නැහැ. මෙතන සමහර විට ඉන්න පුළුවන්. හැබැයි ලෝකේ කවුරුත් එහෙම ලෑස්ති වෙන්නේ නැහැ. ඒ මට්ටමට ඒ තරමට උද්‍යෝගින් නැගිටගෙන වෙන වැඩ නවත්තලා වෙන කොහෙවත් යන්නේ නැතුව ඔයගොල්ලෝගේ ලෝභයේ සංසිඳව ගන්න මහන්සි වෙනවා. ඔයගොල්ලෝගේ දේශයේ සංසිඳව ගන්න මහන්සි වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ කාරණා. ඒක තමයි විය යුතු දේ. ඒකට මුල් තැන දෙන්න ඕනේ. නේ? ඒ නිසා හොඳ දේවල්, සම්ප්‍රදායික දේවල් කරන්න යන්න කමක් නැහැ. හැබැයි ඒක උපාදාන කරගෙන ඒකෙන් තොර වුණොත් එහෙනම් අපි විනාශයි කියලා ඔලුවට ගන්න එපා. තියෙන කුසල ධර්ම ටික සිද්ධ කරගන්න තියෙන අවස්ථාව නසා ගන්නත් එපා. ඒ නිසා ඔන්න හරි ලස්සන දේශනාවක් අද ගියේ පොයේ දවසේ මං කියලා දුන්න උදේවරුේ මොකක්ද සූත්‍ර දේශනාවේ නම? ဒုတိ මහා නාම සූත්‍ර. අදත් මහා නාම සාක්‍යයට දේශනා කරපු සූත්‍රයක් තමයි කියලා දෙන්නේ. අද දේශනාවේ නම තමයි මොකද්ද? මහා නාම සූත්‍රය. මොකද්ද? මහා නාම සංයුත්ත නිකායේ අපිට මේ සූත්‍රේ මුණ ගැහෙන්නේ මතක තියාගන්න
මහා වර්ගයේ තමයි අපිට මේ සූත්‍රය මුණ ගැහෙන්නේ. මහා නාම ශාක්‍ය ආරමුණු කරලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මේ දේශනාව දේශනා කරන කාලේ මහා කාරුණික මගේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ තමයි වැඩ සිටියේ. කොහෙද වැඩ සිටියේ? කපිලවස්තු නුවර ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ තමයි මගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ආනිහිම වැඩ ඉන්න වෙලාවක මේ මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරව කරපු කෙනෙක්. බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. පැහැදිච්ච කෙනෙක් තමයි කවුද? මේ මහා නාම ශාක්‍ය රජතුමා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට හරි ලස්සන කතාවක් කියනවා. මේක හරිම වටිනවා අපි හැම දිනාටම අපේ ජීවිතවලට. මේ මහා නාම කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි මේ කපිලවස්තු නගරේ බොහොම සමෘද්ධමත් වූ එකක්. සමෘද්ධමත් වූ එකක් කියන්නේ දියුණු එකක්. මිනිස්සෙකුට පැවැත්ම පිණිස අවශ්‍ය කරන වටපිටාවේ ද්‍රව්‍ය සම්පාදනය කරගන්න පුළුවන් තැන්වලට කියනවා සමෘද්ධිමත් තැන් කියලා. කන්න ටික, අදින්න ටික, ලෙඩට බෙහෙත් ගන්න, මිනිස්සුගේ ඇස පිනවන්න, කන පිනවන්න අවශ්‍ය කාම සම්පත් පිරීලා තියෙනවා නම් ඒ පරිසරයට අපි කියනවා සමෘද්ධිමත් කියලා. මිනිස්සුන්ට දුකක් නැහැ. දැන් එහෙම බැලුවම අපි ජීවත් වෙන්නේ සමෘද්ධිමත් වටපිටාවකද කරකශ වටපිටාවකද? සමෘද්ධිමත් වටපිටාවකනේ. දැන් අපිට අපේ නදී දෝ කියනකොට හාමුදුරුවෝ මේ මොනවාද මේ අපි මාළු ටිකක් කරගෙන මුල් තියලා දාගෙන ගිහිල්ලා අපි දෙමු යායට කියලා මගේ ඔළුවේ තිබ්බා. ඒ ගමේ හිටපු ළමයි ටික වාහනයක දාගෙන ඇවිල්ලා පීට්සා හට් එකකට හරි KFC එකකට හරි ගිහිල්ලා කන්න වේලක් කරන් දෙන්න කවදා හරි දවසක මට පුළුවන් වුණොත් මං කරනවා කියලා මං හිතේ තියාගෙන හිටපු එක. ඇයි ඒ කරකස පරිසරයේ ඒ අයට එහෙම නැහැ. මොනා හරි ඔය ගත්ත දෙයක් වත්තෙන් පිටියෙන් කැලෙන් කඩන් ආපු දෙයක් ඒගොල්ලෝගේ ආහාරය කරගන්නවා මිසක් ඔයගොල්ලෝ විශ්වාස කරන්න නුවරඑළිය හැදෙන කෑම ඒගොල්ලන්ගේ ගෙයක් ඇතුලේ කුසියක් ඇතුලේ අපි ඔය කන කැරට් බීට්‍රූට් ලීක්ස් ලේසියකට ඉවෙන්නේ කරකසයි. ලේසියකට ඉවෙන්නේ. ඔයගොල්ලෝ කුසි වලට එබුණා නම් එහෙම දැක්කද තියෙනවා? අපේ ගෙදර ෆ්‍රිජ් එකේ වරදිනවද කැරට් ලීක්ස් වරදිනවද? ගෝවා වරදින්නේ අපේ ගෙදරක තියෙනවමයි නේ. ගෙන් කැරට් වල ගේනවමනේ. අපි අරගොල්ලන්ගේ ගෙදරක ආසාවකට දැක ගන්න නෑ. කරකසයි. කරකස පරිසර. සමෘද්ධිමත් කියලා කියන්නේ අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න තියෙන පරිසරයක්. ඒ පරිසරය සැකසෙන්නේ සත්වයාගේ කර්මයට සාපේක්ෂව. මොකට සාපේක්ෂවද? කො බලන්නේ ගිය ගෙවල් වල මල් ගස් දැක්කෝය පෝච්චි වල ඉඳලා තියෙන. දැක්කද? ඒගොල්ලෝ දැක්කද අපි තාත්තලා ගියා? මල් ගහක්වත් නෑ ගෙදරක. කරකසයි. දැන් අපේ මේ කාලෙද ආරච්චි කට්ටිය අම්මලා ගෙදර එහෙම ගොඩක් මල් තියෙනවා කියලා අපිට ආරංචි දැකලා නෑ. මල් වහගෙන ඉන්නවා කියලා ඒ අපිට පහසුකම සමෘද්ධිමත් භාවය. ඒක හැදෙන්නේ කර්මයක් එක්ක. ඒ අපිට සමෘද්ධිමත් පරිසරයක් හම්බෙන්න අඩුපාඩු නැතුව ඉන්න දුවගෙන ගිහිල්ලා ටක් ගාලා ස්පිරිතාලයකට බෙහෙත් ටිකක් ගන්න, ડોක්ටර් කෙනෙක් ඉන්න තැනකට ටක් ගාලා යන්න. ඒ පරිසරය හැදෙන්නේ කර්මයක් එක්ක. කුසල කර්ම වලට සාපේක්ෂව තමයි ඒක හැදෙන්නේ. එතකොට මේ කතාව ඇස්සේ ශාක්‍ය කියනවා, සමි මහා නාම ශාක්‍ය රජතුමා කියනවා කපිලපස්තු නුවර මොකක් වගේද? සමෘද්ධිමත්. කියන්නේ හොඳට දේවල් තියෙනවා. කන්න බොන්න, අදින්න පළඳින්න සැප පහසුකම් තියෙන නුවරක්. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා ඒ සැප පහසුව පවතින තැනදී අපි බුද්ධිමත් උනේ නැත්තම් ඒකම අපිට මොකක් පිණිස හේතු වෙනවද? මොකක් පිණිස හේතු වෙනවද? කෙලෙස් පිණිස හේතු වෙනවා. සැප පහසුව ලැබෙන්නේ පිනකට. හැබැයි අපි ඒක සතිමත් උනේ නැත්තම් මොකක් වෙනවද? ඔන්නෝක නිසා තමයි සමහර අය කියන්නේ පින් කරන්න එපා, පින් කරාම සසර දික් වෙනවා. ඔය පොයින්ට් එක අල්ලගෙන.
ඔයගොල්ලන්ට සැප පහසුව තිබුණේ නැත්නම් අද මෙහෙම ඇවිල්ලා සිල් සමාදන් වෙයිද? උදේ ඉඳලා මේ වාඩි වෙලා ඉඳීද? ඉන්නේ මේ සමෘද්ධිමත් භාවත් යම් මට්ටමක තිබෙච්ච නිසා තමයි මේ ආවේ පිනට. ඒක පරිහරණය කරද්දී සතිමත් වීමයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ පිනක් තිබුණ නැත්නම් ඔයගොල්ලන්ටත් වැටෙන්න වෙන්නේ කොහාටද? කාර්කස් පරිසරයකට. එහෙම වැටුණොත් යයිද සිල් සමාදන් වෙන්න? ඊයේ හවස දීපාල් මහත්තයා අර අපේ අනිත් තාත්තා ඇවිල්ලා මේ අතපතු ගාලා ගියා. දැන් ඒගොල්ලෝ ඉන්නේ සමෘද්ධිමත් නිසානේ, නැත්තම් ඊට ඇවිල්ලා අතු ගාලා යන්න පොයේ දවසේවත් ඉන්නේ නැහැ. ඒ අර කරකස බව නිසා ඒගොල්ලන්ට ඒක කරකස බවෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. නිසා මතක තියාගන්න සමෘද්ධිමත් පරිසරයක්, බොහෝ සැප සම්පත් තියෙන පරිසරයක් අපිට හම්බෙන්නේ පිනකට. අපි ඒක පරිහරණය කරන්න ඕනි කොහොමද? සතිමත් භවෙ. අනේ මට මේවා පිනකට හම්බුනේ, පිනකට ලැබෙච්ච මේ වගේ මං කෙලෙස් උපදව ගන්නෑ කියලා සතිමත් වෙන්න ඕන. මෙන්න මේ මහා නාම රජතුමා කියනවා මේ කපිලවස්තු නුවර බොහොම සමෘද්ධිමත්. සැප සම්පත් බොහෝ කොට තිබෙනවා. බොහෝ ජනයා ඉන්නවා. මිනිසුන් බොහෝ නිතර මේ පාරවල් වල ගැවසී තෙරපී ගිය වීදි තියෙනවා. ඉතින් ස්වාමීනි ඔන්න දේ පරිසරය කියන අපේ පරිසරය වගේ නෙමෙයි. දැන් හලාවතට ගියාම පුදුම වාහන ගොඩක්. දැන් මේ දවස්වල ගියොත් එහෙම ලේසියෙන් ගිහිල්ලා එන්න බොහෝ ජනයා ගැවසගෙන ඉන්නවා. ස්වාමීනි මිහිම සමාජයක මිහිම පරිසරයක ඔන්න බලන්න ගලප ගන්න මිහිම පරිසරයක ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට වොම් බලන්න. ඒ වගේම මනෝභවනීය භික්ෂූන් ඇසුරු කරනකොට මගේ සිත බොහොම සංසිඳලා යනවා. ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට මහ සංඝරත්නය ඇසුරු කරනකොට ලැබෙන්නේ මොකද්ද? ධර්මය. ඒ ධර්මයේ ලැබෙනකොට සිත මොකක් වෙනවද? සංසිඳ. දැන් ඔය සමහර අයට සංසිඳිලා වගේ දැනෙන්නේ නිදිමතට ඈ. මතක තියාගන්න. දැන් සමහර අයට නිකන් පාවෙනවා වගේ දැනෙනවා ඇති. ඒ තරම් සංසිඳිලා. හාමුදුරුවෝ කිව්වා හරි තමයි කියලා හිතේ. ඔය නිදිමත ඈ. වතුර ටිකක් කරන් මූණේ ගා ගන්න. මේ කියන්නේ ඒ සංසිඳන වගේ දැනෙන එක නෙවෙයි. ඇත්තටම මොකක් වෙලාද? පංච නීවරණ ධර්ම යටපත් වෙලා අර ධර්ම ප්‍රමුදිත බව, ධර්ම පාමුජ්ජේ දැනෙනවා. එතකොට අර රූප, ශබ්ද, ගන්ධ, රස ගැන මොකක් දැනෙන්නේ නැද්ද? ආසාවක් උපදින්නේ. ඒව නැතුව බෑ වගේ එකක් දැනෙන්නේ. යාගේ හිතට ඒව නැතුව ඉන්න. දැන් ඔය අම්මලා හොඳට බණ අහගෙන ඉන්නකොට ධර්ම දේශනාවේ හොඳට හිත පිහිටලා පවතිනකොට ටික වෙලාවක යනකොට මොකද දැනෙන්නේ? සාන්ත බවක්, සැහැල්ලු බවක්, ලෝකේ අතහැරිලා වගේ නිකන් එහෙම දැනෙන්නේ නැද්ද? ධර්මයේ අහනකොට, ධර්මයේ මෙනෙහි කරනකොට සිතක ලැබෙන සාන්දෘෂ්ටික විපාකයක් ඒක. සාන්දෘෂ්ටික විපාකයක් වෙනුනේ. දැන් මෙයා කියනවා ස්වාමීනි හවස් වරුවේ දැන් අර පරිසරයත් කියනවා. මේ පරිසරයේ සැකසීලා තියෙන මොකක් පිණිසද? කෙලෙස් පිණිස. හැබැයි දැන් මෙයා ඇවිල්ලා මොකද්ද කරන්නේ? ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟ වැටිලා එයා මොකක් කරගන්නවද? හිත කෙලෙස් වලින් නිදහස් කරගන්නවා. ස්වාමීනි එහෙම ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහලා අනේ මගේ මේ හොඳට සංසුන් හිතක් එක්ක මං අර පාරට බහිනවා. දැන් ගෙදර යන්න එපේ. ගෙදර යන්න කොහෙටද බහින්නේ? දැන් ඔයගොල්ලෝ හවසට එළියට බහින්න ඕනේ. එපේ ගෙදර යන්න. එතකොට මොකෙක් දිගේද යන්න වෙන්නේ? පාරේ යන්න. ඕ බලන්න දැන් කියනවා ලස්සනට මහා නාම රජතුමා මොකද්ද කියන්නේ? ස්වාමීනි මම එහෙම යනකොට ඒ යන පාරේ කලබලෙන් හිසිරෙන මිනිස්සු දකිනවා. එහෙම දකින්නවද නැද්ද ඔයගොල්ලෝ යනකොට දැන් පාරේ වේගෙන් යන වාහන දකින්න, කයින් යන මිනිස්සු දකින්න, කලබලෙන් පාර පනින මිනිස්සු. දැන් එතකොට ඔයගොල්ලන්ගේ හිතට මොකද වෙන්නේ? අර සංසම් බවට මොකද වෙන්නේ? එහෙම්ම තියනවද වෙනස් වෙනවද නැද්ද? පිටිපස්සෙන් ඉන වාහනේ හයියෙන් හොන් ගන්නවා. දැන් ගෙදර යනවා සිල් සමාදන් වෙලා සූපත් වේවා කියලා හිත හිතා හිටිය මිනිස්සයා. දැන් හයියෙන් කොහොන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? තාමත් සූපත් වේවා කියලා හිතනවාද? මේ මහා නාම සාක්‍මී රජතුමා Tamanට වෙන දේ කියන්නේ ඇත්තට මේක අපිට වෙනවනේ. කලබලෙන් යන මිනිස්සු දකින්නවා.
ස්වාමීනි එතකොට මගේ හිතේ අර දැමුණු බව සාන්ත බව නැති වෙලා හිත මගේ කලබල වෙනවා. මොකක් වෙනවද? එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලන්ට තාම තියෙන්නේ පුංචි අරමුණක් ඉස්සරහත් කලබල වෙන හිතක්. ස්වාමීනි මෙහෙම යනකොට මට මුණ ගැහෙනවා හම්බ වෙනවා ඒ කාලේ ඉතින් තිබුණ හැටියට කියනවා කලබලෙන් හැසිරෙන ඇත්තු හම්බ වෙනවා. අශ්වයෝ හම්බ වෙනවා. ඒ වගේම ගවයෝ හම්බ වෙනවා. ඒ වගේම කලබලෙන් හැසිරෙන ගල් කරත්ත හම්බ වෙනවා. කලබලෙන් හැසිරෙන පිරිමිෂුණකයෝ හම්බ වෙනවා. ස්වාමීනි එතකොට මගේ හිතට මොකද වෙන්නේ? කලබල වෙනවා. දැන් එහෙම වෙනවද නැද්ද? දැන් ඔයගොල්ලෝ දැන් උදේ ඉඳලා මං හිතනවා ඒගොල්ලෝ දැන් මේ ඉන්නේ සාන්ත හිතකින් කියලා. මන් දන්නේ ඒක. ඔව් හිතියට බිම බලාගෙන මොහොත දැන්පත් හිතේ ස්වභාවය පේන්නේ නෑනේ. මං හිතනවා මෙහෙම සාන්ත වෙනවා. දැන් යනවා යනකොට ඔන්න හරක් පනිනවා පාර හරහා බල්ලෝ පනිනවා. එක එක දේවල් මිනිස්සුන්ගේ විචුම්බර දකිනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ශාලාව ඇතුලේ නම් බුදුරජාණන් වහන්සේගේ බුදුරෝ දිහා බලාගෙන හරි සාන්ත වෙන්නවා. බුදුමු මණ්ඩල දිහා බලාගෙන ඉන්නවා. මේ කලබලයක් නෑ. හැබැයි දැන් මොකද වෙන්නේ? අර සිද්ධිත් එක්ක ඔයගොල්ලන්ගේ හිත මොකක් වෙනවද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ධර්මය අරමුණු කරගෙන සංඝය අරමුණු කරගෙන තිබුණ සංසුන් බවට මොකද වෙන්නේ? ඒ සංසුන් බව නැති වෙලා යනවා. එතකොට අරයක් කියනවා ස්වාමිනී මම මේ ඔබ වහන්සේගෙන් බණ අහලා ඔබ වහන්සේ දිහා බලාගෙන ඉඳලා සංඝ රත්නයෙන් බණ අහලා ධර්මයේ මෙනෙහි කළා තම්පත් හිතකින් පාරට බැස්සේ. හැබැයි පාරට බැහැලා ටික දුරක් යනකොට අර කියපු මුල් විස්තරත් එක මොකද්ද මුල් විස්තර? කලබලකාරී මිනිස්සු, කලබලකාරී ගවයෝ, කලබලකාරී අස්සයෝ, කලබලකාරී මිනිස්සු, කලබලකාරී බල්ලෝ, ඇත්තු. ඒ කාලේ අද කාලේ හැටියට ඉතින් ගලප ගන්නවා ඒගොල්ලෝ. ඒවා සම්මුඛුණාම මගේ හිතේ අර සංසුන් ගතිය මොකක් වෙනවද? නැති වෙලා යනවා. මගේ හිත කලබල වෙලා යනවා කියලා. ඇත්තටම කලබල වෙනවද නැද්ද? දැන් ඔන්න ගිය පොයේ වල වෙච්ච ඒවා මතක් වෙනවා. ඇති අතීතයට යන්න එපා. මේ දේශනාවින්ද නෝද කලබල වෙනවා. එතකොට ස්වාමීනි මට එකපාරම හිතුණා මොකක්ද? මේ අරමුණු ඉස්සරහා කලබල වෙච්ච, අරමුණු ඉස්සරහා කෙලෙස් ඉපදිච්ච, අරමුණු ඉස්සරහා සතිමත් වෙන්න බැරි වෙච්ච මම. අන්න බලන්න හරි ලස්සන දෙයක්. අරමුණු ඉස්සරහා කැළඹිච්ච, අරමුණු ඉස්සරහා කෙලෙස් ඇති වෙච්ච, අරමුණු ඉස්සරහා සතිමත් වෙන්න බැරි වෙච්ච. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේට හරි වටින වචනයක්. අරමුණු ඉස්සරහා මොනවා වෙලා නැද්ද? සතිමත් වෙලා නැහැ. පාරෙන් මිනිස්සෙක් කලබලෙන් පනිනකොට ඒ පාරෙන් පනින මිනිස්සගේ කලබලේ ඒ මිනිස්සයා ළඟ තියෙන්න අරින්න. ඒ කලබලේ තමන්ගේ පැත්තට ගන්න එපා. තිරිසන් සතෙක් නොදන්නකමට මෝඩකමට පාර හරහා පනිනකොට ඒ මෝඩකම නොදන්නකම තිරිසන් සතාගේ ජීවිතේ තියෙන්න අරින්න. ඒ මෝඩකම තමන්ගේ කරට දාගෙන ඒ තිරිසන් සතත් එක්ක තමන්ගේ ජීවිතේ අසතිමත් වෙන්න එපා. දැන් බලන්න ජීවිතේ අපිට වෙන දේවල් හොඳට මනක් අහනවා, භාවනා පන්තියට යනවා. පාරට බහැපු තැන ඉඳන් අර අහපු බණ භාවනා පන්තිය වඩපු හිත මොකක් වෙලා? සුනීසුන්නේ. ඔයගොල්ලෝගේ භාෂාව හොයා ගන්නවත් භාවනා කරපු කෙනෙක්ද කියලා. ඊට පස්සේ හිතනේම හිතට. මෙයාට හිතෙනවා ස්වාමීනි කාටද හිතෙන්නේ දැන් මේ? මහානාම රජතුමා කියනවා ස්වාමීනි මට හිතෙනවා මේ වෙලාවේ මගේ මරණය සිද්ධ වුණොත්. මොන වෙලාවේද? ඒ සිද්ධිය වෙන වෙලාවේ මගේ මරණය සිද්ධ වුණොත් ස්වාමීනි මගේ ගතිය මොකක් වෙයිද? මගේ පරලෝක කුමක් වෙයිද කියලා මට බය හිතුණා. ඒ ඔයගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැහැ. ඒ වෙලාවේ මරුණොත් මේ වෙලාවේ තියෙන ඔයගොල්ලන්ගේ සතිමත් හිතක්ද අසතිමත් හිතක්ද? කෙලෙස් වල සංසිඳුන හිතක්ද කෙලෙස් මේ ඇවිසිච්ච හිතක්ද? දැන් මොකද වෙන්නේ මරුණොත්? ආදි මම භාවනා කරලා නෙන්නේ. භාවනා කරලා එනේක ගන්නවට වඩා ඒ මොහොතේ හිත තියෙන ස්වභාවය ගන්න ඉඩකඩ වැඩි ආසන්න කර්ම වශයෙන්.
දැන් එතකොට හිතන්න මේ මහා නාම මේ රජ්ජුරු කියපු කතාව කොච්චර වටිනවද අපේ ජීවිතවලටනේ. අපි කලබල වෙනවනේ චුට්ටක් නැත්නම්. අපි ඇවිස්සෙනවනේ චුට්ටක් නැත්නම් නේ. අපිව අවුස්සන්න පාර යනකොට මහ ලොකු දෙයක් වෙන්න ඕන. අපිට වඩා වේගින් වාහනයක් ඉස්සර කරා නම් ඇත්ත ඊට එහා දෙයක් වෙන්න ඕනේ. අපේ වාහනේට ඕවර්ටේක් කරගෙන ගියා නම් හොඳටම ඇති මොකක් වෙනවද අපි? ඈ වඳුරට බෙලිපිය වුණා වගේ තමයි ඊට පස්සේ. එවිස්සනානේ. දැන් මෙතන තියෙන කතාව මහා නාම රජුරෝ කියනවා ස්වාමීනි මට බය හිතුණා ඒ වෙලාවේ මම මැරුණත් මගේ ගතිය මොකක් වෙයිද මගේ පරලොව මොකක් වෙයිද කියලා ඇහුවා. මේ මහා නාම ශාක්‍ය කියලා කියන්නේ වටින ගුණ ටිකක් ජීවිතේ හදාගත්ත කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට කියනවා මහා නාම රජුරන්ට කියනවා මා බායි මහා නාම අපාපකං තේ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා යස්ස කස්සච මහා නාම දීඝරත්තං. මහා නාම බය වෙන්න එපා. මහා නාම බය වෙන්න එපා. කොයි වෙලාවකත් ඔබේ මරණය නම් අලාමක මරණයක් අලාමක කලුරිය කිරීමක් ඔබේ ජීවිතේ නම් හම්බෙන්නේ කිව්වා. කියන්නේ යා එහෙම වුණා කියලා එයාට බය වෙන්න එපා කිව්වා. ඒ බය වෙන්න එපා කියලා කියන්නේ. එයාගේ මරණයන් අලාමක එකක් වෙන්නේ මේ පහත් මරණයක්, දුක්සහගත මරණයක්, දුකට යන මරණයක් වෙන්නේ මේක දීඝ රත්තං. මහා නාම දීර්ඝ කාලයක් ඔබ කරුණ පහක් පුරුදු කළා. දීර්ඝ කාලයක් කරුණ කියක් පුරුදු කළා. කරුණ පහක් පුරුදු කළා. දීඝ රත්තං දීර්ඝ කාලය මේ දීඝ රත්තං කියන වචනේ මතක තියාගන්න. දීඝ රත්තං කියන වචනේ අපි විග්‍රහ කරගන්නකොට තේරුම් ගන්න දීර්ඝ කාලයක් කිව්වහම මෙහෙම එකක් නෙවෙයි. මෙහෙම එකක් නෙවෙයි කියන්නේ මොකද්ද? මෙහෙම එකක්. මෙහෙම එකක් කියන්නේ සමාන්තරව පැවතිච්ච කාලයක් නිසා බෙදීම් සහිත කාල පරාසය දීඝ රත්තං කියනකොට කෙලි. කොහොමද? කෙලි. තනින් තන නෙවෙයි. මේ ගුණධර්ම පුරුදු කරලා තියෙන්නේ දවසක් පුරුදු කරනවා සතියක් ඉන්නවා ආය මාසයක් පුරුදු කරනවා ආය මාස එහෙම එකක් නෙවෙයි. පටන් ගත්ත දවස් ඉඳලා එක දිගට නොකඩවා නොනවත්වා පවත්වාගෙන යන එකට තමයි මෙතන මේ මොකද්ද? දීඝ රත්තං කියලා කියන්නේ. නැත්තම් අපි දීඝ රත්තං තමයි. ඇයි අපි දීඝ රත්තං කියන්නේ? අපි මෙහෙම තියෙනවා නැති වෙනවා ආයෙ තියෙනවා ආයෙ නැති වෙනවා එහෙම. මම අර මෙහෙම කිව්ව ඍජුව කියලා කිව්වේ මොකද්ද? එකම දිගට දීඝ රත්තං කියලා අදහස් කරේ ඒක. එහෙම බැලුවහම නම් අපි දීඝ රත්තං මම කියන්න කලින්ම කිව්වා ඔයගොල්ලෝ මොකද්ද දීඝ රත්තං නෙවෙයිලු මන් දන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දීඝ රත්තං සද්දා පරිභාවිතං චිත්තං මහා නාම දීර්ඝ කාලයක් පරිභාවිතං චිත්තං කියලා කියන්නේ මොකද්ද? පුරුදු කරන ලද සිතක්. කුමක පුරුදු කරන ලද සිතක්ද? කුමක පුරුදු කරන ලද සිතක්ද? සද්ධා පරිභාවිතං චිත්තං. ශ්‍රද්ධාවෙන් පරිහරණය කරපු භාවිත කරපු හිතක් තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ කාට හරි අපායට නොවැටෙන්න ඕන නම් තියෙන්න ඕන පළවෙනිම දේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් පුරුදු කරපු හිත. මොකද්ද මේ ශ්‍රද්ධාවෙන් පුරුදු කරපු හිත කියලා කියන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල මේ ශ්‍රද්ධාව කියන කාරණාව ශ්‍රද්ධාව කියන දේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ධර්මයේ ආකාර කිහිපයකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ශ්‍රද්ධාව කියන වචනේ තේරුම මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති කරගන්න පැහැදීමට. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන කෙරෙහි ඇති කරගන්න පැහැදීමට තමයි මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාන ලක්ෂණ සද්ධා සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව ගැන කියද්දී ඉස්සල්ලාම කෙනෙකුට ජීවිතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ගුණ තියෙන කෙනෙක් කියලා
අහලා පැහැදීමක් හදාගන්න. ධර්මයේ මෙන්න මෙහෙම මේ විදිහේ එකක් කියලා අහලා මොකක් කරන්න ඕනද? පැහැදීමක් හදාගන්න. සංඝ රත්නයේ මෙන්න මෙහෙම කියලා අහලා මොකක් කරගන්න ඕනද? පැහැදීමක් හදාගන්න ඕනේ අපේ ජීවිතය තුළ. එහෙම හදාගන්න පැහැදීම ඊළඟට පින්වතුනි ඒ ಗುಣ තමන් තුළ මෙනෙහි කරනවා. මොකක් කරනවද? මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඒ බුදුගුණ මෙනෙහි කරනකොට ඉස්සලා බුදුහාඳුරගෙන දැනගත්තා. දැනගත්තා පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ මොකක් කරනවද? බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? පංච නීවරණයටපත් වෙනවා. එතකොට හිතේ ඇති වෙනවා සැනසීම. ඒ සැනසීමත් එක්ක තවත් මොකක් වෙනවද? පැහැදීමක් එනවා. දැන් මෙහෙමයි වැඩි. ඔන්න දැන් මම ඔක කියලා දෙන්නම් තේරෙන්න. ඔන්න මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා අසනීපයක් තියෙන. මොකක් තියෙන? අනේ ආන්දර අපි ඔක්කොටම අසනීපයි කියයි දන්නේ නැහැ. ඔක්කොම ලෙඩුනේ වැළුවා. නේද? අපි හිතමු කෙනෙක් ඉන්නවා ලෙඩක් තියෙන. ඒ ලෙඩේ තියෙන කෙනාට වෙද මහත්ෙක් ගැන අහන්න ලැබෙනවා. අනේ ආහාර හොඳ වෙද මහත්ෙක් ලෙඩු මෙච්චර හොඳ කරලා තියෙනවා. එයා බෙහෙත් දුන්නොත් නම් මෙහිමයි කියලා මොකක් වෙනවද? අහන්න ලැබෙනවා. අහුණා ගමම්ම ලෙඩ වෙද මහත්ෙක් ගැන මොකක් හිතනවද? මොකක් හිතනවද? විශ්වාසයක් පැහැදිලිවක් ඇති. දැන් ඊළඟට වෙද මහත්තයා දෙන බෙහෙත් තට්ටුරු අනුව මෙයා මොකද කරන්නේ? බෙහෙත් ටික කනවා. සිංහල භාෂාවෙන් කිව්වොත් බෙහෙත් හදලා මොකක් කරනවද? කනවා. දැන් කන්න බෙහෙත් මොකක් වෙනවද? ලෙඩේ හොඳ වෙනවා. මොකක් වෙනවද? සෝපත් වෙනවා. දැන් කොන්දේ අමාරු හොඳයි. අත දිග අරින්න පුළුවන්. නැගිටලා කොන්ද රත තියන්න නැතුව නැගිට වාඩි වෙලා නැගිටින්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් අර වේද මහත්තයා ගැන හරියටම පැහැදිනවද නැද්ද? ඇයි හරියටම පැහැදින්නේ? බෙහෙත් කාලා මොකක් වෙලා දැන් ලෙඩ හොඳ වෙලා. එයා දන්නවා මේ බෙහෙත් වලින් මොකක් වෙනවද? දැන් වේද මහත්තයා ගැන විතරද මේකේ දැන් පැහැදීම තියෙන්නේ? බෙහෙත ගැනත් එයා දන්නවා මේක නම් බෙහෙත් නම් බෙහෙත් තමයි. හරියනවම තමයි. දැන් බෙහෙත හදන හැටි කියලා දුන්න ගෝලියෙක් ඉන්නවනම් එයා ගැන මොකද වෙන්නේ? එයා ගැන පහදින. දැන් මේ වගේ තමයි බුදුහාමුදුරගෙන අහන. අහල පහදිනවා. පැහැදුනාට පස්සේ බුදු ගුණ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මොකක් වෙනවද? පැහැදෙනවා. ඊළඟට ඒ ධර්මයටත් සංඝ රත්නයෙන් ඒ පැහැදුනාම ආන්නේ හිතේ ඇති කරගන්න ශ්‍රද්ධාව හිතේ පවත්වනවා නම් එක දිගට දීර්ඝ කාලයක් ඒ ශ්‍රද්ධාවේ හිත පැවැත්වීම නිසා එයාගේ පංච නීවරණ ධර්ම මොකක් වෙනවට යටපත් වෙනවා. අපි මේ උදේ බුදුන් නැදලා එක මොහොතක් විනාඩි 5ක් අරහං සම්මා සම්බුද්ධෝ කියලා හිතන එක නෙමෙයි මේ කියන්නේ. එයා මෙතන මේ කියන්නේ මොකද්ද? දවසේ ඕනෑම අමාරු වෙලාවක වැඩ වෙලාවක ප්‍රශ්න වෙලාවක Tamanට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕන. දැන් අර එක කතාවක් තියෙන්නේ. බුදුහාමුදුර එක ගමකට වැඩියා. ඒ ගමකට වැඩියහම ගමේ නායකයා බුදුහාමුදුරන්ට විරුද්ධයි. ඒ නිසා ගමේ නායකයා මොකද කළේ? මුළු ගමේම ගස් කපලා මොකක් කළාද? ගමේ මිටිනු ලින් වහලා ගමේ මිනිස්සුන්ට කොඹලා යනවා එහෙම නෙවෙයි ඔය ශ්‍රමණයා දකින්න කිව්වා. අනේ බුදුහාමුදුර වැඩිහම එක ගහක් කපන්න අමතක වෙලා. මේ ගහ තිබුණේ වහපු නැති එකම ලිඳ ළඟ. මේ ලිඳ ළඟට එනවා මිනිස්සු වතුර ගෙනියන්න. මේ ගහ මුල බුදුරජාණන් වහන්සේ මේ මා මද්දාන වෙලාවේ බොහොම පිපාසයෙන් වැඩ ඉන්නවා. ඒ ගමේ එක අම්මා කෙනෙකුට හිතුණා මලත් කමක් නෑ මම පැන් ටිකක් පූජා කරනවා කියලා අර පැන් කලින් රහතන් වහන්සේලාට ඔක්කොම පැන් පූජා කළා. පණිවිඩය ගියා. ගෙදරට යනකොටම ගෙට ඇතුල් වෙනකොටම ඒ වෙන කවුරුවත් මේ ගමේ නායකයාගේ ගෙදර කුසිය අම්මා බිම දාගෙන ගැහුවා. ගහද්දි කාවද සිහි කරගත්තේ. කාවද සිහි කරගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් ද ගහන්න ඕනේ මොනවා හරි බම්බලන් කියාගෙන ඉන්නකොට සිහි කරගන්න පුළුවන්ද? අර අම්මගේ කයට පහර දෙද්දි සිහි කරගත්තේ කවුද? බුදුමෝ මණ්ඩල. අන්න ශ්‍රද්ධා. බුදුමෝ මණ්ඩල. ඒ අම්මා මැරිලා කොහෙද උපන්නේ? දෙවලුවේ. ශ්‍රද්ධාව කියන්නේ හරි පුදුම ධර්මයක්, බල ධර්මයක්, ඉන්ද්‍රිය ධර්මයක්. ඇයි ශ්‍රද්ධාව හිතක ඇති වුනහම ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච හිතට කෙලෙස් වලට ඉන්න බෑ. මොනවට ඉන්න බැරිද?
කෙලෙස් වල තියෙන මේක හරි පුදුම එකක්. ඒ ශ්‍රද්ධාව කියන ස්වභාවය මේ හිතේ හටගත්තාම ශ්‍රද්ධාවත් එක්ක එකට කාට ඉන්න බැරිද? කෙලෙස් වලට ඉන්න බෑ. මේ ශ්‍රද්ධාව එක දිගට කාලයක් පවත්වනකොට කෙලෙස් වලට හිතේ ඉන්න බැරි ගතියක් හිතේ මොකක් වෙනවද? ඉබේම හැදෙනවා මගේ පින්වත්නි. ඒ නිසා මේ මහා නාම රජුර එක දිගට මෙතන කියනවා දීර්ඝ කාලයක් මොකක් හදාගෙනද? ශ්‍රද්ධාව හදාගත්ත කෙනෙක්. අපේ ශ්‍රද්ධාව දීර්ඝ නැත්තම් මෙහෙමද? මන් දන්නේ ඒක. ඔයගොල්ලොම බලන්න. ඔයගොල්ලොන්ට බුදුගුණ හිතන්න බුදුගුණ මෙනෙහි කරන්න හිතෙන්නේ කොයි වෙලාවටද? අර්බුද ප්‍රශ්න කම්කටොළු වැඩ අස්සේ හිතනවා ධනේ මගේ බුදුරජාණන් වහන්සේ සරහන් නම් වනසේක කියලා. මේ හිතනවද කල්පනා වෙනවද? මන් දන්නේ. එහෙම කල්පනා වෙන්න තරමට මොකක් කරගන්න ඕනද? එහෙම හිතක් හුරු කරාම තමයි මේ ශ්‍රද්ධාවත් එක්ක කෙලෙස් වලට ඉන්න බෑනේ. එතකොට එයා මොකක් කරනවද? කෙලෙස් නැති මට්ටමකින් ඉන්නේ. දීඝරත්ත්‍යින් කියන්නේ අන්න ඒකයි. ඒකත් හරි එකම දිගට පවත්වාගෙන යෑම. දීඝරත්ත්‍යින් කියන වචනෙට එකටත් හරි. ඒ නිසා එකම දිගට ශ්‍රද්ධාවන්ත හිතකින් ජීවත් වෙච්ච නිසා කවුද ශ්‍රද්ධාවන්ත හිතකින් ජීවත් වුනේ? මහා නාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මරුණට පස්සේ ඔබ දුගතියට යන්නේ කියලා. එහෙනම් මේ ලෝකේ කවුරු හරි කෙනෙක් තුනුරුවන් කෙරේ හිත පහදවගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ හිත හිතා ඉන්නවා කියන්නේ මොකක්ද? සතර පයින් බේරිලා. ඒ නිසා අපේ ඇත්තන්ට හොඳට බුදුරජාණන් වහන්සේ ගැන තේරුමක් තියෙනවා. ධර්මයේ වටිනකම දන්නවා. සංඝ රත්නය ගැන දන්නවා. දැන් මොකද්ද කරන්න ඕන? ඒ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ නිතර හිතන හිත මෙනෙහි කරන හිත වැඩමැත්තේ අර්බුද මැද්ද. දැන් අපි අර පොයට ඉගෙන ගත්ත ဒုတိ ය මහා නාම සූත්‍ර කියන්නේ කරුණ හයක් හිතන්න කියවනේ. ඒ හිතන්න කිව්ව කරුණ වලින් එකක් තමයි මොකද්ද? බුද්ධානුස්සතිය. වැඩපල කරද්දී දරුවන්ගේ වැඩ කරද්දී මොකක් කරන්න කිව්වද? බුදුහාමුදුරුවෝ මේ ශ්‍රද්ධාව මෙනෙහි කරන්න කිව්වා. අපි ඒක සාකච්ඡා වෙලාවේ කතා කරගමු. එතකොට මෙතනදී කියනවා මොකද්ද? මහා නාම රජුරවන්ට මොකක් කියලාද කියන්නේ? දීර්ඝ කාලයක් ඔබ ශ්‍රද්ධාවෙන් ගත කළා. හිතක ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්නේ හරියට මෙහෙම එකක්. හිතන්නකෝ එක අපි උදාහරණයකට ගමු නිකන් සීතල වතුරකට රස්නේ කාලේ බැහැලා ඉන්න කෙනෙකුට දැනෙන්නේ මොකක්ද? සීතල වතුරකට රස්නේ කාලේ බැහැලා ඉන්නේ. එයාට සනීපද නැද්ද? එයාට සනසිල්ලයිද නැද්ද? ශ්‍රද්ධාව තියෙන හිතේ වගේ. මුළු ලෝකෙම කඩා වැටෙනවා. මුළු ලෝකෙම ප්‍රශ්න ඇතිවෙනවා. තමන්ගේ දේවල් නැති වෙලා යනවා. තමන්ට බැනුම් ආන්න වෙනවා. ඒ අස්සේ යා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මෙන්න මේ කාරණෙන් අරහන් කියලා හිතා ඉන්නවා. සීතල වතුරකට බහැලා ඉන්නවා වගේ. එයාට තරහ ගන්න, එයාට කේන්ති ගන්න, එයාට දේශ කරන්න අවස්ථා අඩුයි. එයා ඉන්නේ මොන මානසිකාරයෙන්ද? ශ්‍රද්ධානුමානසිකාරයෙන්. කොච්චර වටිනවද බලන්න. සමේ ශ්‍රද්ධාව බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම සුළුපටු එකක් නෙවෙයි. ඒක ප්‍රබල එකක්. ඒ කියන්නේ ධර්මය කියන්නේ ඒකේච බුද්ධං සරණං ගතාසේ නිතේ ගමිස්සන්ති අපායා පහයමානුසං දේහං දේවකාය පරිපූර්ණසන්ති. කවුරු හරි කෙනෙක් හොඳට බුදුහාමුදුරු කෙරෙහි පැහැදුනොත් අපායට නම් යන්නේ නැහැ කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරපු කාරණාවක්. එහෙනම් ඔබේ ජීවිතයේ දීර්ඝ කාලයක් මොකක් පුරුදු කරලා තියෙන්න ඕනද? ශ්‍රද්ධාව පුරුදු කරලා තියෙන්න ඕන. මොකක් පුරුදු කරලා තියෙන්න ඕනද? ශ්‍රද්ධාව. නිසා අපේ අම්මලා හොඳට ශ්‍රද්ධාව තව දියුණු කරගෙන අපේ අම්මලා තාත්තලගේ ශ්‍රද්ධාව තියෙන ඒක නෙමෙයි ඉන්නේ. මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නිවාඩුවට ළමයි ගෙවල් වලට එන නැති කැවුම් හදන්න නැති ඔක්කොම තියාගෙන මොකක් කරගෙනද මේ ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම අතහැරලා මේ ආවේ බුදුහාමුදුරගෙන හොඳ පැහැදීමක් තියෙන නිසාමයි. ඒ ශ්‍රද්ධාව නසා ගන්න එපා. මේ ලෝකේ කීකෙනා කියන කයි කතන්දර අහලා නම් ඔයගොල්ලෝ බුදුරජාණන් සියල්ල අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ වචනයට හොඳට ඇහුම්කන් දෙන්න. පින්වතුනි ශ්‍රද්ධානුසාරී වෙන්න. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න. උන්න පළවෙනි එක දීඝරත්තං මොකද්ද? දීඝරත්තං සද්ධා පරිභාවිත චිත්තං. ශ්‍රද්ධාවෙන්
පරිභාවිත කරපු පුරුදු කරන ලදක් සිතක් තියෙන. කියන්නේ එයා ඕනම මොහොතක එයාට අරමුණු එන අවස්ථාවක කෙලිස් වෙනවා නම් එයා මොකක් කරනවද? බුදු ගුණ මෙනෙහි කරනවා, ධම්ම ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා. සද්ධා පරිභාවිතං චිත්තං. එනිසා මගේ පින්වතුනි මොන පළවෙනි කාරණාව. දැන් මේ ශ්‍රද්ධාව කියන ඒවා හරි සරල, හරි පුංචි ග්‍රාම්‍ය පොඩි දේවල් හැටියට ලෝකේ බොහෝ දෙනෙක් කතා කළාට මේ දේශනාවන්ට අනුව මරණයෙන් පස්සේ අපායට නොවැටෙන්න පවා උදව් කරන එකක් තමයි මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා මේ ශාසනයේ මූල බීජේ පින්කම් වල ශ්‍රද්ධාව නැත්තම් කිසිම පින්කමක් කරන්න බෑ මේ ශාසනය. ඕනම පිනක් ඕනම කුසලයක් කරන්න ශ්‍රද්ධාව මුල් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව මුල් වෙලා තමයි හැම පිනක්ම කුසලයක්ම කෙරෙන්නේ. ඒ සසර බයත් එක්කම බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසෙ ඉන්නේ කරන්න බය වුණා කියලා කරන්නේ නෑනේ නැත්තම්. මේහපත් දේවල් බය වුණත් කරන්න නම් ඒ දේ ගැන මොකක් ඉන්න ඕනද අපිට? විශ්වාසයක් ඉන්න, ශ්‍රද්ධාවක් ඉන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාව පළවෙනි කාරණාව. ඊළඟට කිව්වා සඳහන් කරනවා දීඝරත්තං සීල පරිභාවිතං චිත්තං. දීර්ඝ කාලයක් මොකක් කරාද මෙයා? සීලය පුරුදු කළා. මොකක් පුරුදු කරාද? සීලය පුරුදු කළා. කොච්චර කාලයක්ද? දීර්ඝ කාලයක්. දැන් මේ සීලය කියලා කියන්නේ මොකක්ද? කය වචන දෙකේ සංවරයට තමයි සීලය කියලා කියන්නේ. සීලය ගැන කතා කරනකොට සීලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. වැළකෙන කොටස සහ ඉටු කරන කොටස. ඒකට කියනවා සමාදාන කොටස සහ විරති කොටස කියලා. සමාදාන සීල, විරති සීල කියලා කියනවා. දැන් සමාදාන සීල කියලා කියන්නේ මොකේද? වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ මොකක්ද? ඒ සමාදන් වෙන සීලේ විරති කොටස, වලකින කොටස තියෙනවා. මොකක්ද? මෙන්න මේ දේ කරන්නේ නෑ කියලා වලකිනවා. ඊළඟට ඉටු කරන කොටස මොකක්ද සඳහන් කරන්නේ? ඉටු කරන කොටස තමයි මොකක්ද? මෛත්‍රී කරන කොටස. මෛත්‍රී ඉටු කරනවා, ප්‍රාණඝාතය නොකර ඉන්නවා. ඒ අර්ථයෙන් සමාදාන සීල සහ විරති සීල. දැන් අද උදේ මොකද්ද ඔයගොල්ලෝ ඇවිල්ලා කළේ? සමාදාන වුණා සීලය, මෛත්‍රී. ඊළඟට මොකද්ද උනේ සමාදාන වුණාට පස්සේ? විරති කියන්නේ මොකද්ද? වැළකීලා ඉන්න ඕන. දැන් උදේ ඉඳලා සිල්පද කීයක් සමාදන් වුණාද ඇවිල්ලා? සමාදාන කොටසේ ශික්ෂාපද 8යි. විරතියේ වැළකීච්ච කොටස් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ 8න් ඔයගොල්ලෝ වැළකුණා නම් විරමණීය විරතිය වැළකීලා. සමාදාන වුණා මෛත්‍රියෙන්. ඊළඟට තියෙනවා මොකද්ද? විරතිය වැළකී සිටීම. කරුණු කීයකින් වැළකීලා ඉන්න ඕනේද ඔයගොල්ලෝ? 8. එතකොට ආන්නේ සමාදාන සීල, විරති සීල කියන මේ සමාදන් වෙන ශික්ෂාපදවල ප්‍රධාන වශයෙන් සඳහන් කරනවා කොටස් 3කට බෙදලා තියෙනවා. ශික්ෂාපදයක් කොටස් කීයකට බෙදලා තියෙනවද? කොටස් 3කට බෙදලා තියෙනවා. අපි ගමු උදාහරණයක් හැටියට අදින්නාදාන කියන ශික්ෂාපදය අපි ගමුකෝ. එතකොට ඒ සමාදන් වෙනවා මොකද්ද? අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියා. සමාදන්. ඊළඟට මොකක් වෙනවද යා? වලකින්න ඕන. වලකින එක කොටස් 3කින් ධර්මයේ සඳහන් කරලා දීලා තියෙනවා. කොහොමද සඳහන් කරලා දීලා තියෙන්නේ ධර්මයේ? සඳහන් කරනවා තමන් සතුන් මෙරීමේ වලකීම. අනුන් හට සතුන් මෙරීමට අනුබල නොදීම. ඊළඟට සතුන් මරණ එක අනුමත නොකිරීම. ඒකට ශික්ෂාපදයක කොටස් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සමාදාන සීල ඉටු කරන එක. ඒ මොකක්ද ඉටු කරන්නේ අපි? මෛත්‍රිය. පළවෙනි ශික්ෂාපදේ නම් මොකද්ද? මෛත්‍රී ඉටු කරන්න ඕන. ඊළඟට ඊළඟ එක මොකද්ද? තමන් මරන්නේ නැහැ. ඊළඟට අනුන් ලවා මරවන්නේ නැහැ. අනිත් අය මරනකොට ඒකට සතුටු වෙන්නෙත් නෑ. දැන් මෙන්න මේ විදිහට ශික්ෂාපද රකින්න එක අමාතන්නේ. තමන් මරන්නේ නැහැ. හැබැයි අනිත් අයට සමහරලාට මොකක් කරනවද? අනුබල දෙනවා. සමහරලාට අනුබල දෙන්නේ නැතුව මොකක් කරනවද? මරුවහම හොඳයි. ඒක නම් හොඳයි. ඒක හරි වටින වැඩේ. නැත්තම් මේ ඇඳුම් ටික බේර ගන්න හම්බ වෙන්නේ
සතුටු වෙන්න ඉඩකඩ තියෙනවා. මෙන්න මේ විදිහට සමාදාන විරතිය කියන මේ කාරණා තුළ දීර්ඝ කාලයක් එක දිගට සීලය ආරක්ෂා කරන එක තමයි මොකද්ද? දීඝරත්තං කියලා සඳහන් කරන්නේ. මොකද්ද? දීඝරත්තං කියලා කියන්නේ. දැන් එතකොට අපේ සීලය එහෙම දීඝරත්තං දිගට සමාදන් වෙච්ච සීලයක් තියෙනවද? කැඩෙන්න දෙන්නේ නැතුව, බිනෙන්න දෙන්නේ නැතුව එහෙම තියෙනවද? එහෙම තියෙන්න ඕන. එහෙම නෑ කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් හයියෙන් ටොක්ක්ක් ගන්න ගන්න ඔළුවට. අහෝ මේ බුද්ධ ශාසනේ තාම මට සිල්වත් වෙන්න බැරුණා නේ කියලා. අතීත කරුණු අතහරින්න කමක් නෑ. සීලේ බිඳුණා නම් කමක් නෑ. නිවැරදි වෙන්න පුළුවන්. දැන් මේ මොහොතින් නම් නිවැරදුනොත් අර අතීතයේ කරුණු ටික අතීතයට අයිති වෙලා යනවා. දැන් හිත හදා ගන්න පුළුවන්. නිසා මේ තුන මහා නාම රජතුමා දීර්ඝ කාලයක් කැඩෙන්න දෙන්නේ නැතුව මොකක් කරන් තියනවද? සීලය රැකලා තියෙනවා. දවස් දෙකක් නෙවෙයි දීර්ඝ කාලයක්. දැන් අපේ ජීවිතවල දීර්ඝ කාලයක් එහෙම සීලය ආරක්ෂා කරන් තියනවා නම් අන්න ඒක කුමක් වෙනස හේතු වෙනවද? අපායට නොවැටෙන්න හේතු වෙනවා. අයි අපායට නොවැටෙන්න හේතු වෙන්නේ මොකක් නිසාද? නැවත උප්පත්තිය ලැබලා දෙන්නේ කර්ම වලින්ද කර්මපත වලින්ද? මොන වගේද උප්පත්තිය ලැබලා දෙන්නේ? කර්මපතිය. කර්මපත වලින්. කර්මපත කියන්නේ මොකද්ද? පූර්ණේ වෙච්ච කර්ම. මොකද්ද පූර්ණේ වෙච්ච කර්ම කියන්නේ? දැන් මෙතන ඔයගොල්ලන්ගේ මధుරේක් මහනවා. මధుරව විදිනවා. දැන් සැප වේදනාවද දුක්සහගත කාය විඥානයක්. දුක්සහගත කාය විඥානයක් කෙනෙකුට ඔයගොල්ලන්ට උපදින්නේ මොන සිතක්ද ධර්මයෙන් දැක්කේ නැත්තම්? දේශසිත. මොන සිතක්ද? ධර්මයෙන් දැක්කේ නැත්තම් මොකක් උපදිනවද? දේශසිතට අනුරූපව දැන් අපි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? අත උස්සලා මధుරට ගහන්න. දැන් ගහන්න බෑ. ඇයි ගහන්න බැරි මෙතන? ඊළේ කතන්දරේ නෑ. මෙතන ධර්මශාලාවේ හාමුදුරු ඉන්න නිසා දැන් අල්ලන් ඉන්නවා. මේ අර කැලේ ඉති ගිහිල්ලා ඔය ටොයිලට් එක ළඟ ඉන්නකොට ඔය කතා වුණා නම් බොහෝ දුරට ප්‍රතික්‍රියාව මීට වඩා වෙනස් වෙනවා නම් ඔයගොල්ලන්ගේ සීලේ ශක්තිමත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ අල්ලන් ඉන්නකොට ඔයගොල්ලන්ගේ කර්මයේ හිතට මරන්න හිතෙන්න පුළුවන්. හැබැයි හිතුණට පූර්ණේ වෙන්නේ නැහැ. කර්මපත වෙලා නැහැ. මොකක් නිසාද? සීලේ නිසා. එතකොට ඔයගොල්ලෝ පන්සල් ටික රකින්නවා කියලා කියන්නේ අකුසල කර්මපත හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අකුසල කර්මපත හැදෙන්නේ නැතිකොට නැවත උප්පත්තිය ලැබලා දෙන අවස්ථාවේදී උපත පිණිස හේතු වෙන අකුසල කර්ම මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් දීර්ඝ කාලයක් සීලය රකින්නකොට එයාගේ අකුසල කර්මපතවල ක්‍රියාකාරීත්වය මොකක් වෙලාද? අඩු වෙලා. එතකොට එයාගේ මරණාසන්න මොහොතට නැවත උප්පත්තිය ලැබලා දෙන්න අකුසල කර්මපත අඩු නම් එයා අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව හිටපු නිසා කුසල කර්මපත සකස් වෙනවා. ශ්‍රද්ධාවන්තයට දන් දෙන්න ඉතින් එතකොට එයා මොකද කරන්නේ? දන් දෙනවා. ඒ නිසා සද්දාය සම්මුඛී භාවෝ සද්දෝ කුල පුත්තු බහුම් පුඤ්ඤං පසවති. ශ්‍රද්ධාව හිතට ආපුවා මේ කුල පුත්‍රයා මොකක් කරනවා කිව්වද? බොහෝ කුසල් දහම් කරනවා කිව්වා. අපි සාකච්ඡා වෙලාවේදී කරුණු සාකච්ඡා කරමු. මම දේශනාවේ අපි මේ දේශනාව කරන් ගිහලා ඒ වෙලාවට අපි ඒ කරුණු කතා කරමු. එතකොට දැන් ඔන්න එහෙනම් දීර්ඝ කාලයක් මෙයා මොකක් රැක්කද? සීලය රැක්කා. උදේ දවල් හවස තුන් කාලෙම ගලපා ශික්ෂාපද ටික මනවින් ආරක්ෂා කරගත්තා. එහෙනම් මේ ලෝකේ කාට හරි අපායට නොවැටෙන්න ඕන නම් එයා මොකක් කරන්න ඕනද? කයෙන් එන වැරදි ටික, වචනෙන් එන වැරදි ටික හදාගන්න එක. ඒ ටික සකස් කරගත්ත ජීවිතයක් දිගට පවත්වනවා නම් ඒ හේතුව නිසා මොකක් වෙන්නේ නැහැ කිව්වද? අපායට වැටෙන්නේ නැහැ කිව්වා. කවුද මේ කතාව කියන්නේ? ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාටද කියන්නේ? මහා නාම රජුරන්ට කියන්නේ. දැන් එහෙනම් දෙවෙනි කාරණේ මොකද්ද? සීලය. කොහොමද තියෙන්න ඕන? දීඝරත්තං, හිදස් නැති, හිල් නැති, සිදුරු නැති, කබර නැති එක දිගට සිල් රැකලා තියෙන්න ඕන. මේ අපේ ජීවිතවල අපිට එහෙම හිතනකොට පොඩි සතුටකුත් තියෙනවා. නේ අනේ අපි ශ්‍රද්ධාවෙන් හිටියනේ අපි සිල් ටික හරියට රැකගත්තනේ කියලා හිතන සතුටකුත් ඔයගොල්ලන්ගේ ජීවිතවල යම් මට්ටමක තියෙන්න
නැත්තම් ඉතින් මේ අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ ධර්මශාලාව ඇතුලේ ඉගුරලේ රහ වෙනකන් කීපුවගේ ඉතින් වැඩකුත් වැඩක් නැහැ. මතක තියාගන්න. මේ නිසා ඔන්න දෙවෙනි කාරණේ මොකද්ද? ඊළඟට සඳහන් සුත පරිභාවිතං චිත්තං දීඝරත්තිං. සුත පරිභාවිතං චිත්තං කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුතය හොඳට පුරුදු කරා. මොකද්ද මේ ශ්‍රුතය හොඳට පුරුදු කරා කියන්නේ? දීඝරත්තං දීර්ඝ කාලයක් සද්ධර්මයට හුම්කන් දීලා. මොකට හුම්කන් දීලාද? නොනවත්වා දවස ගානේ එක දිගට බණ අහලා අපේ භාෂාවෙන් කිව්වොත්. දැන් එහෙම කියනකොට සමහර අම්මලගේ මූණ වල මල් පිපිලා වගේ. එකක් නේ මල් හතක් පිපිලා වගේ සමහර අම්මලගේ. එනම් බණ අහනවා. හොඳයි. එද මෙතන අපි තේරුම් ගන්න ඕනේ බණ අහනවා කියන කතාව ASCII අපි බණ අහලා දහම් කරුණු විතරක් දැනන් නැඩක් නැහැ. ඒ දහම් කරුණු අපිට ගලප ගන්න විදිහට අපි අපේ ජීවිතයේ මානසිකාරය හදා ගන්න ඕනේ. නේද? නිසා මේ දීඝරත්තන් කියන්නේ දීර්ඝ කාලයක් දහම අහලා ඒ දහම් කරුණු Tamanට ගලප ගන්නකොට එයාගේ මානසිකාරය ලස්සනට හැදෙන කුසල පැත්තට. දැන් දහම අහන්න නැත්නම් කෙනෙකුට කොහොමත් මානසිකාරය හදන්න බෑ. හැබැයි නිතර මේක ඇහෙනකොට දැන් ඔය මරාගෙන මැරෙන අය හදන්නේ පුරුදු කරන්නේ කොහොමද? නිතර කියලා ඔළුවට දානවා. මං ඒ නිසා ඔයගොල්ලන්ට කියන මරාගෙන මැරෙන කෙනෙක් වෙන්න. අම්මෝ හාමුදුරුවෝ පොයේ දවසේ බුදු පිළිම ඉස්සරහින් නම් කියනේම කියලා හිතයි. මරාගෙන මැරෙන කෙනෙක් කියන්නේ කියන්නේ කහන මිනිස්සෙක්. තේරුණා? මරාගෙන මැරෙනවා කියන්නේ කියන්නේ කහනවා. කියපේ කහනනේ. නිසා ඔයගොල්ලෝ කියන්නේ කහන්නේ. ඒ නිසා මං කියන්නේ මරාගෙන මැරෙන කෙනෙක් වෙන්න කියලා. අයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන්නේම මොකක් තුල පිහිටන්නද? මේ කුසල් තුල පිහිටන අකුසල් ඈත් කරන සතිමත් වෙන්න. ධර්මයේ අහන්න එයාට හිතෙනවා මොකද්ද? අනේ මම මේ සසරෙන් නිතර වෙන්න ඕන. මේ සසර දුකයි. ඒ නිසා සිල් රකින්න ඕන. භාවනා කරමින් හිතෙනවා. අහන්න නැති කෙනාට ඔක හිතෙන්නේ නෑ නේද? මට ඒක තාත්තා කෙනෙක් අමාරුවේ මේ අද ආවි ස්වාමීන් සිල් ගන්න අද ආවේ නැත්තම් ඊළඟ පොයට එන්න හිතෙන්නේ නැහැ කිව්වා. කියන්නේ යා හොඳ වීරියක් අරගෙන දක්මිටි කාගෙන ඇවිල්ලා ඇයි? අද අතහැරුණොත් මට ලබන මාසේ එන්න හිතෙන එකක් නේ. ඒ නිසා මං අද සිල් ගන්න ආවා කියලා මට කිව්වා. දැන් ඊ සිල් ගන්න එහෙම එන්න හිතෙන්නේ මොකක් ඇහිලා වෙන්න ඕනද? ධර්මයේ කනට ඇහිලා. ඔයගොල්ලෝ දන් දෙන්නේ මොකක් ඇහිච්ච නිසාද? ඔයගොල්ලෝ අත් දෙක එකතු කළා බුදුරජාණන් වහන්සේට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියලා වඳින්නේ මොකක් නිසාද? මේ කනට දහම් පද වැටිච්ච නිසා. ඒ නිසා මීපෙනි වක් කරන්නාසේ හෙන මේ බුදු බණ පද හොඳට අහන්න දීර්ඝ කාලයක් එක දිගට නොනවත්වා අහන්න ඔයගොල්ලෝගේ ජීවිතය වෙනස් වෙනවා. ඔයගොල්ලෝගේ ජීවිතය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ හිතනවට වඩා 100,000 ගුණයකට වඩා එහා ගිය මහා ඥාන සම්භාරයෙන් ජීවිතය ගැන හිතන්න පටන් ගන්නවා. ඒක ඒකාන්තයි. හැබැයි දීඝරත්තං මතකනේ වචනේ අර්ථය නොනවත්වා නොකඩවා එක දිගට මොකක් කරන්න ඕනද? අහන්න ඕන. දවස ගන්න උදේ හවස දවල් මොකක් කරන්න ඕන? බණම අහන්න ඕන. ඒතර මෙයා පුරුද්දක් කෙරෙන්න මොකක් කරලාද? බණ අහලා. ඒ බණ අහනකොට එයාට ඒක කරන්න හිතෙනවා. මොකක්ද හිතෙන්නේ? කරන්න හිතෙනවා ධර්මයේ තියෙන කරුණ. නේ? දැන් අර මරාගෙන මැරෙන කෙනාට කියලා ඉවරුණා මොකක් වෙනවද? කිසි අවුලක් නෑ. අර බෝම්බ බැඳගෙන ගිහිල්ලා බය නැතුව මොකක් කරනවද? ට්‍රිගර් කරගන්න ඕනේ. ට්‍රිගර් එක ප්‍රෙස් කරගන්න. එතකොට ඒ තැනට හිතක් හැදෙන්නේ මොකකින්ද? කියලා නම් බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා අපේ හිත හදාගන්න පුළුවන්. මේ ඔක්කොම අතහරිනකොට අතහැරිලා යන්න හිත හදාගන්න. එහෙනම් ඔන්න මොකද්ද? තුන්වෙනි කාරණේ මොකද්ද? හොඳට බණ අහන්න ඕන. එක දිගට බණ අහන්න ඕන. මොකක් වෙන්න නම් අපායට නොවැටි ඉන්න නම්. එහෙනම් මහා නාම මොකක් කරලාද? දීඝරත්නම් එක දිගට හොඳට බණ අහලා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ඡාග පරිභාවිතං චිත්තං. හතරවෙනි කාරණා මොකද්ද? ඡාග පරිභාවිතං චිත්තං. ඒ කියන්නේ මොකද්ද? දෙන්න කැමති හිත. ඡාග චිත්තේ කියලා කියන්නේ දෙන්න කැමති හිත. දෙන්න කැමති හිත විතරක් තිබිලා හරියනවද?
දැන් මොකක් කරන්න ඕනද? දෙන්න ඕන. එහෙනම් මේ දන් දීම කියන කාරණාව දිගට හුරු කරන එක කුමක් නැති කර ගැනීමට හේතු වෙනවද? කෙලෙස් සංසිඳව ගන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳව ගැනීම කුමක් පිණිස හේතු වෙනවද? අපායට නොවැටී ඉන්න නම් හේතු වෙනවා. එහෙම බැලුවාම නම් අපි දන් දීලා තියෙන හැටියට අපි නම් අපායට වැටෙන්න විදිහ අපි දීලා තියෙන හැටියට නම් අපි නේ දැන් අපි දෙන විදිහටද දෙන එක හරි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට දෙන එකද හරි කොහොමද දෙන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ කො මුල මැද අග හිත හදාගෙන මුල මැද අග හිත හදාගෙන කොහොමද මුල මැද අග හිත හදා ගන්නවා කියන්නේ పూర్ව චේතනා මුංචන චේතනා අපර චේතනා දෙන්න කලින් දීම ගැන හිතන ටිකට කියනවා මොකක් කියලාද? పూర్ව චේතනා. පිරිසිදු වෙන්න ඕන. මොනවා වෙන්න ඕනද? පිරිසිදු වෙන්න ඕන කියන්නේ මොකටද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුරව හිතන්න ඕන. දානෙ නම් තියෙනවා. කොහොම කරන්නද මේ වෙලාවේ ටිකක් අමාරුයි. අඩු කරන්න ඕන. ඒ වගේව නැතුව පුළුවන් මට්ටමින් Tamanට තියෙන දේ අඩු කරනවා වගේ හිතන්නේ නැතුව තියෙන මට්ටමින් සකස් කරලා දන් දෙනවා. දානෙ පිරිසුදුව කරන්න ඕන පූර්වචේ දෙන අවස්ථාවේ දෙද්දිත් දාන බෙදද්දිත් මොකක් වෙන්න ඕනද? දානෙ පිරිසුදුව හිත පිරිසුදුව තියෙන්න ඕන. දැන් දානෙට හාමුදුරුවෝ 7 නමකට ආරාධනා කරන 5 නමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? වැඩලා තියෙන්නේ 5 නමයි. දැන් බෙදන්නේ මොන හිතෙන්ද? 7 නමකට බෙහෙදුව 5 නම ඇවිල්ලා තියෙන්නේ දැන් අපරාධ වැඩක් නෑ. එහෙම වුණාම විපාක නෑ. ඊළඟට අපර චේතනාව කියන්නේ මොකක්ද? දීලා ඉවර වෙලා, දන් දීලා ඉවර වෙලා පස්සේ කාලේ දානගෙන මතක් වුණාම සතුට වෙන්න. එතකොට මෙතන චාගම් පරිභාවිතං චිත්තං කියනකොට මුල මැද අග හිත හදාගෙන දන් දීලා තියෙන්න ඕන. දැන් අපේ ඇත්ත දන් දෙනකොට මුල මැද අග හිත හදාගෙන දන් දීලා තියෙන්නේ මන් දන්නේ නෑ. ඔයගොල්ලෝ එහෙම දන් දෙන්න ඕනේ. දීමත් අපිට පුරුදු කරන්න පුළුවන් එකක්. දන් දීමෙන් මොකක් නැති වෙනවද? ලෝභය නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. දන් දීමෙන් ද්වේෂය නැති වෙන්න හේතු වෙනවා. දන් දීමෙන් මෛත්‍රිය ඇති වෙන්න, ත්‍යාගශීලී භාවය ඇති වෙන්න හේතු වෙන නිසා දන් දීම කෙලෙස් දුරු කරගන්න උපකාර වෙන නිසා දන් දෙන කෙනා හරියට දන් දුන්නොත් කොහෙට යන්නේ නැද්ද? අපායට යන්නේ. එහෙනම් අපේ ජීවිතවල මේ තියෙන කරුණු ටිකක් ගැන කියන්නේ මේක පොලිස් කරලා දැන් ගන්න විතරයි තියෙන්නේ. මොකද්ද පොලිස් කරලා ගන්නවා කියන්නේ? දැන් අර ශ්‍රද්ධාව ගැන කිව්ව ටික ඒ විදිහට හදා ගන්නවා. ශ්‍රද්ධාව තියෙනවා හදා ගන්නවා. සීලය ගැන කිව්ව ටිකේදී හදා ගන්නවා. ත්‍යාගය ගැන කිව්ව මේ සීලය ඊළඟට මොකද්ද? සඳහන් කරේ සුත පරිභාවිතාව අපි බණ අහනවා ඒක හදා ගන්නවා කිව්ව මට්ටමට ඊළඟට ත්‍යාගය ගැන අපි දන් දෙනවා දැන් මොකද්ද කරන්න ඕන පොලිෂ් කර ගන්න ඕනේ කියන්නේ මුල මැද අග හිත හදාගෙන දන් දෙන්න ඕන ඊළඟට අවසානට කියනවා පඤ්ඤා පරිභාවිතං චිත්තං මොකක්ද අවසාන එක පස්වෙනි එක ප්‍රඥාව පුරුදු කරන ලද හිතක් තියෙන්න ඕන මොකද්ද මේ ප්‍රඥාව පුරුදු කරන ලද හිත කියලා කියන්නේ ප්‍රඥාව කියලා මෙතන කතා කරන්නේ හොඳට මතක තියාගන්න නාම රූප ධර්මයන් සංස්කාර ධර්මයන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියන එක තීරුම් ගන්න එකට මෙතන කිව්වා මොකක් කියලාද ප්‍රඥාව ඒ කියන්නේ මොකක්ද අතහැරෙන දේවල් අතහරින්න පුළුවන් හිතක් හදාගන්න ඔයගොල්ලන්ගේ ජීවිතයේ අතහැරෙන දේවල් අතහැරෙනවද අල්ලගෙන ඉන්නවද අතහැරෙන දේවල් මොකක් කරන්න ඉන්නව ඒගොල්ලෝ අතහැරෙන දේවල් අතහැරෙන්න නොදී අල්ලගෙන ඉන්නේ අතහැරෙන දේවල් අතහරින්න පුළුවන් නුවණකට තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ අර මුලින් කිව්වා වගේ අපි අර දීඝරත්තන් කියන වචනේට ඔයගොල්ලන්ට කියලා දුන්නා වගේ අපිට මේ සංස්කාර ධර්මයන් මෙහිම ඍජුව පේන්නේ එක ඒකීය රේඛාවක තියෙන විදිහට තමයි පේන්නේ හැබැයි ඒකීය රේඛාවක මේ සංස්කාර ධර්ම නැහැ. සංස්කාර ධර්ම තියෙන ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙන නැති වෙන අතර කාල පරාසයට අපි කියන මොකක් කියලාද? පවතිනවා කියලා. ඇතිවීමත් නැවතීමත් මිසක් පැවැත්මක් සංස්කාර ධර්ම වල හොයන්න බෑ. ඒ අතර කාලයට තමයි අපි කියන්නේ තියෙනවා කියලා.
හැබැයි එහෙම තියෙන කාලෙකුත් නෑ. ඇත්තටම බැලුවොත් ඇතිවෙච්ච තැන ඉඳන් වෙලා තියෙන්නේ මොකද්ද? නැති වෙවි ගිහිල්ලා තියෙන එක. පෙරලි ගිහිල්ලා තියෙන එක. පරිණාම වෙච්ච එක. එහෙනම් සංස්කාර ධර්මයන් කියන ඒවා ඇති වෙලා නැති වෙන ඒවා කියලා දැනගන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත භාවයට තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම ප්‍රඥාව ආපුවාම යාට මනසින් බාහිර ලෝකේ අල්ලගන්න දේවල් නෑ. ඒ අල්ලගන්න දේවල් නැත්තේ. ඒ අල්ලගන්න දේවල් නැත්තේ. සංස්කාර ධර්ම වල ස්වභාවය තේරුම් ගත්ත නිසා. දැන් ඔයගොල්ලෝගේ ජීවිතේල එහෙනම් දියුණු කරන්න ඕන තුන්වෙනි කාරණාව තමයි මොකද්ද? ප්‍රඥාව. ඒක දියුණු වෙන්නේ මොකෙන්ද? භාවනාවෙන්. මොකෙන්ද? භාවනාවෙන්. කවුරු හරි කෙනෙක් ඔන්න ඔය කියන ශ්‍රද්ධාව, ඔන්න ඔය කියන සීලය, ඔන්න ඔය කියන සුතය, ඔන්න ඔය කියන ඡාගය, ඔන්න ඔය කියන ප්‍රඥාව දියුණු කළොත් එහෙම මොනා කළොත් එහෙම දියුණු කළොත් එහෙම සඳහන් කරන බුදුරජාණන් තස්සකෝහි කිවායන් කායේ රූපී චාතුම් මහා භූතිනෝ මතාපෙත්ති සම්භවෝති සඳහන් කරනවා. ඔන්න ඔය කවුරු හරි කෙනෙක් මේ ජීවිතය තුළ මේ ප්‍රඥාව කියන තැනට හිත දියුණු කරගත්තොත් එහෙම එයා මොකක් වෙනවා කිව්වද? මේ කයට මරුණට පස්සේ මේ කය කොහේ හරි ගිහිල්ලා දැම්මට පස්සේ මේ කය ඒ කාලේ දැම්මේ අමුසොහනටනේ. සත්තු ඇදලා කාලා බීලා මොකක් කරනවද? එහෙට මෙහෙට කෑලි ඇදලා විනාශ කරලා දැම්මත් එයාගේ ඊළඟ භවයේ උඩු වතට යනවා කිව්වා. කොහෙට යනවා කිව්වද? උඩු වතට. තං උද්දංගාමි හෝති විශේෂගාමි. උඩු වතට යනවා කියන්නේ මොකද්ද? සුගතියට යනවා. කොහෙට යනවද? ඈ? ඒ කියන්නේ කයට මොකක් වෙනවද? කය මේ මහ පොළොවට පස් වෙලා කුණු වෙලා විනාශ වෙලා යනවා. හැබැයි අර ගුණ ධර්ම ටික නිසා යා කොහාටද යන්නේ? කොහෙට යන්නේ? සුගතියට යනවා කියන්නේ. දැන් එහෙනම් අපි අපායට නොවැටෙන්න නම් මොකක් වෙන්න ඕනද? දීඝරත්තං දීර්ඝ කාලයක් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කාරණා ටික හොඳට පුරුදු කරන්න ඕන කියලා බුදුහාමුදුර දේශනා කළා. මහානාමට කියනවා මහානාම ඒක මේ වගේ එකක්. බලවත් පුරුෂයෙක් ගිතෙල් පිරෝ මැටි කලයක් හෝ තෙල් පිරෝ මැටි කලයක් හෝ ගැඹුරු දියවිලකට බස්සවා බිනින්නේ නම් ඒ කලේ යම් කැට කැබිලි හෝ වෙද්ද ඒවාහි යටට බහිසින්නේය. එහි යම් ගිතෙල් හෝ තෙලක් ඇද්ද ඒ උඩට මතුවන්නේ විශේෂගාමී වන්නේ. කවුරු හරි කෙනෙක් පොල් තෙල් පුරවලා බෝතලයකට ඔයගොල්ලන්ට තේරෙන්නේ වතුර යටට ගෙනිහිලා ගලකින් ගහලා බෝතලේ කඩනවා. කටු ටිකට මොකද වෙන්නේ? කටු ටික යට දෙනවා. තෙල් ටිකට මොකද වෙන්නේ? ඒ වගේ මේ කය අතහැරිලා කුණු වෙලා මහ පොළොවට පස් වෙලා යනකොට එයාගේ ජීවිතේ විශේෂගාමී වෙනවා කිව්ව අර ගුණ ධර්ම ටික නිසා. ඒක උදාහරණ බලන්නකෝ. අර වීදුරු කඩ ටික පොල් වතුරට කිඳා බහිනවා. ඊළඟට තෙල් ටික මේ කය කුණු වෙලා පස් වෙලා පණුව කාලා මහ පොළොවට අයිති වෙනකොට එයාගේ සසර ගමන ඊළඟට මොකක් වෙනවද? සුගතිගාමී වෙන. අපායට නම් වැටෙන්නේ නෑ කිව්වා. මහා නාම යම් කිසිවෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව පුරුදු කරපු හිතක් ඇත්නම්, සීලය මැනවින් පුරුදු කරපු හිතක් ඇත්නම්, ශ්‍රුතිය මැනවින් පුරුදු කරපු හිතක් ඇත්නම්, ත්‍යාගය මැනවින් පුරුදු කරපු හිතක් ඇත්නම්, ප්‍රඥා මැනවින් පුරුදු කරපු හිතක් ඇත්නම්, රූපී වූ සතර මහා භූතයන්ගෙන් හටගත් මෞපියන් නිසා හටගත් ආහාර පානයන්ගෙන් පෝෂණය ලැබූ අනිත්‍ය වූ ඉලින් පිරිමැදීම් ආදී පවත්වමින් බිඳෙන වෙනසක ස්වභාවයෙන් යුක්ත මේ කයක් ඔහුට ඇත්තේද? ඒ මිහි කපුටෝ හෝ කාගමති ගිජුලිනිය හෝ කාගමති හෝ කාදමති සුනකිය හෝ කාදමති සිවල් හෝ කාදමති විවිධ ප්‍රාණී හෝ කාදමති. ඔහු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව හොඳින් පුරුදු කළ, සීලය හොඳින් පුරුදු කළ, ශ්‍රුතිය හොඳින් පුරුදු කළ, ත්‍යාගය හොඳින් පුරුදු කළ, ප්‍රඥාව පුරුදු කළ යම් සිතක් ඇද්ද එය උඩු අතට යන්නේ. කවුද මේක කියන්නේ? බුදුරජාණන් වහන්සේ. ආයේක දෙක නෑ, මේක වෙනවමයි. ඒ නිසා මේ ධම් සභා මණ්ඩපේ ඉඳගෙන මේ අමාරුවෙන් ඇස් පිහිපියා හරි ඉන්න අපේ අම්මලා වාසනාවන්තයි. ඇයි? ශ්‍රද්ධාව තියෙනවා හදාගන්න, පොලිස් කරගන්න, සීලයේ තියෙනවා හදාගන්න, පොලිස් කරගන්න, ශ්‍රුතියේ තියෙනවා හදාගන්න, පොලිස් කරගන්න, ත්‍යාගයේ තියෙනවා හදාගන්න, පොලිස් කරගන්න, ප්‍රඥාව තියෙනවා හදාගන්න, පොලිස් කරගන්න. ඔය කය මේ මහ පොළොවට දාලා යනකොට අර ගුණ ධර්ම ටිකින් ඊළඟට ගිහිල්ලා දාන්නේ කොහටද? උද්දංගම්, විශේෂගාමී.
උඩට යනක විශේෂත්වයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මහා නාම බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔබගේ මරණය අලාමක දෙයක්. අලාමක කලකිරීමක් වෙන්නේ නැහැ. කලුරී කිරීමක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. මහා නාම රජතුමා සාදු සාදු කියලා අනුමෝදන්. එහෙනම් අපිටත් මේ උත්තම ධර්මපරියාය ධර්ම ශ්‍රවණ මේ කුසලය ඒකාන්තයෙන් නිවන පිණිසම සුගතිගාමී භාවයේ පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.